මං උපදේශක් දෙනවා අම්මට තියෙන ආදරය නිසා අම්මා මැරෙනකන් මේ උපදේශ ක්‍රියාත්මක කරන්න ඕනේ. මගෙන් අහුව මොකක්ද? මං කවද ඉඳන් කවුරු හරි හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් අම්මා හිතන්න ඕනේ මං අන්ධයි. මට ඇස් පේන්නේ නැහැ. ඕක ඔළුවට දාගත්තොත් සරියුත් මුගලන් පරම්පරාව ගැන තියෙන විශ්වාසෙත් නැති වෙනවා. කවුරු හරි කිව්වොත් අර හාමුදුරු මෙහෙමලුනේ බං කියලා අම්මා හිතන්න ඕනේ මං බීරි. ඕක ඔළුවට දාගත්තොත් ඔක්කොම හාමුදුරු ගැන මට පේන්නේ වැරදියට. කවුරු හරි අහුවොත් අර හාමුදුරු මෙහෙමලුනේ බං අම්මා හිතන්න ඕනේ මං ගොළුයි මට උත්තර දෙන්න බෑ. දන්නේ නැති ඒවට කට ගහන්න යන්න හොඳ නැහැ. හාමුදුරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අන්ධේ ගොළුවේ බීරෙක් වගේ ඉන්න. ඉතින් අපේ අම්මා අහුවා එහෙම ඉන්න කියන්නේ ඇයි? එහෙමනේ. එහෙම ඉන්න කියන්නේ. මං කවන්නේ හාමුදුරුවෝ කරන පව් හාමුදුරුවෝ ගෙනිච්චදේ. අම්මා හාමුදුරුවන්ගේ වලිගේ එල්ලීලා අපාය යන්න ඕනේ නැහැ. හාමුදුරුවෝ පව් කළොත් හාමුදුරුවෝ අපායයි. අම්මා එකට කරගහන්න එපා. ඇත්ත ඕක නේද? අපි හිතමු කවුරු හරි හාමුදුරු කෙනෙක් පව් කරා පෙරේතයා වුණා, තිරිසනා වුණා, අපාය ගියා. ඒක නවත්තන්න බෑනේ පින්වත්. මේ අපායට යද්දි කියන්න පුළුවන් ද යම රජුරට මම තට්ටේ ගාලා හිටියේ කාපාට සිවුරු පෙරුවා මා බේරාපන් කියලා. මොන පිස්සුද යම රජුරු පස්සපැත්තට පයින් ගහලා කියයි මහාන වෙලා ඉඳලා තාවනිය කුලෙජ්ජ නැතු කියලා. එහෙම බේරෙන්න බෑ. no chance. කර්මය හැමෝටම සලකන්නේ එක විදියට. ගිහි පැවිදි ඒ කතා නැහැ. එහෙනම් ආම්ද්‍රු අපාය යනවා නම් ආම්ද්‍රු පෙරේතයා වෙනවා නම් අම්මයි වට ඇඟිලි ගහන්න එපා. බුදුහාමුදුරුවෝ දවසක් මිදුල මැද්දේ හිටගෙන ඉඳිද්දී ආහසේ යනවා පෙරේතයෝ රෑනක් කැටසැකිලි පෙරේතයෝ ගිනිගෙන දැවෙනවා. මැරබෝන් ඔක්කොම රත් වෙද්දි මේ ඇටකටු අස්සේ තියෙන ගිජුලිහිනියෝ රත් වෙච්ච මැරබෝන් වලට කොට කොට ඇද ඇදා කනවා. ඇටසැකිලි පෙරේතයෝ ඇඹරෙනවා. ගිනිගෙන දැවෙන මේ ඇටසැකිලි පෙරේතයෝ හැම එකාගෙම කරේ සිවුරු පටියක් ගැට ගහලා. බුදුහාමුදුරුවෝ අහනවා මුගලන් දන්නවද කවුද කියලා? නෑ ස්වාමීනි. කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානකම වරද්දගත් හාමුදුරුවෝ ටික. අද ගෞතම බුද්ධ ශාසනය වෙලා දුක් විඳිනවා කිව්වා. හාමුදුරුන්ටත් ඒ අච්චුවම තමයි. මුගලන් හාමුදුරුවෝ දවසක් රෑ බණ කියන්න ගියා පන්සලක මුත්‍රා කරන්න ඕනේ වුණා. වැසිකිළියට ගොඩ වුණා, දොරෙන් ඇතුළු වුණා. වැසිකිළි වලින් පිටතට ඔලුවක් ඇවිල්ලා ආයි ගියා. මුගලන් හාමුදුරුවෝ දැක්කා. අපේ වැසිකිළි වල නෑ නෙමෙයි ඉන්නවා. මෙහි හන්තානේ පන්සලේ වැසිකිළියෙත් ඇති. මගේ පන්සලේ වැසිකිළියෙත් ඉන්නවා. ඔය නුවර පරණ පන්සල් වල වැසිකිළි වල ඕනෑ තරම් ඉන්නවා. ඔය අත්තන්ගේ ගෙවල් වලත් ඇති. අපේ නෑ යෝ මැරිලා වත්තාස කුණපාස භූතකාදක පෙරේතයෝ වුණා නම් උන්ගේ ආහාර මොනවද? ගැබ්මල, සෙම්සොටු, මල මුත්‍රා. උන් ඇවිල්ලා බලන් ඉන්නවා කණ්ඩ. අපිට පේනවා. අපිට වෙන්නේ අපේ මනස එච්චර දියුණු නැහැ. මුගලන් ආන්දරු කියන්නේ එරදිමතුන් අතර අග්‍රස්ථානය ඇහුවා කවුද උතර? නැවතත් ඔළුවසෝලා කියනවා වැසිකිළි වගේ. මම මේ පන්සලේ හිටපු ප්‍රධාන දායකයා. මෙහි ප්‍රධාන දායකයා. දායක සභාවේ සභාපති හිමි ඉඳගෙන බණ අහනවා නම් පරිස්සම් වෙන්න. වැරදුනොත් වැසිකිළි වල තමයි. හරියට කරොත් දිග ලෝකේ. වැරදුනොත් වැසිකිළි මම ප්‍රධාන දායකයා කිව්වා. මුගලන් ආන්දරුව මොකෑ උනේ? ස්වාමීනි බලන්නකො පන්සලේ ලොකු ආන්දරු මට කිව්වා පන්සලේ යාගේ කියලා. වෙන කිසිම ආන්දරු කෙනෙක්ට ඉන්න දෙන්න එපා එළෝපන් කිව්වා. මං එනේ ආන්දරුගේ වැරදි හෙව්වා, කේලම් කිව්වා, කෙටෙව්වා, අසභ්‍ය වචනෙන් බැන්නා, ආන්දරුව එළෙව්වා. සංඝයාගේ දේපල සංඝයාට භුක්ති විඳින්න දුන්නේ නැති නිසා මම ගමේ දායකයන්ගේ මල පහ කන පෙරේතයා වෙලා වැසිකිළි වලේ ඉපදුනා කිව්වා. මුගලන් ආන්දරුව කොහොම එතකොට උඹලගේ ලොකු ආන්දරුව එයාත් ඉන්නවා වලේ පල්ලෙහා කිව්වා. එයා මොකද කරන්නේ කියලා අපමකෝ මට වැඩිය මල පෙරේතේ. මං හිටන් ඉන්නේ ලොකු ආන්දරුවගේ කර උඩ මන්දාන මල පහ කාලා එයා ජීවත් වෙන්නේ කිව්වා. මුගලන් ආන්දරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි ධර්ම සංවේගයක් ඇති වුණා. ඔබ වහන්සේ ජීවමාන වෙද්දී අහවල් පන්සලේ විහාරාධිපති දායක සභාවේ සභාපති තරගෙට මල පහ කනවා කිව්වා. මොකද්ද බුදුහාමුදුරන්ගේ අනුශාසනාව? කලබල වෙන්න එපා මුගලන් උපාදාන පච්චයා භව.
සසරේ උපාදාන රැස් කරේ කොහෙටද? භවය සකස් වෙන්නේ එතෙන්ටම තමයි ධර්මය. ඒ නිසා හාමුදුරුවෝ කියලා බේරෙන්න බෑ. මං අපේ අම්මට කිව්වා අම්මා හාමුදුරුවෝ නිසා පාය යන්න එපා. අපි මොනවද දන්නේ පින්වත්නි? මං දන්නේ මම නම් සංගුණ දන්නේම නැහැ. සුපටිපන්න ගාථාවේ 9ක් තියෙනවා කියලා දන්නවා. විස්තර කරන්නත් දන්න. එතනින් එහාට මම නම් මේ ලෝකේ සංසාරයක් දන්නේ නැහැ සංගුණ ගැන. හන්තානේ හාමුදුරන්ගේ ගුණ මම දන්නේ නැහැ. අනුනායක හාරන්ගේ ගුණ ගැන මම දන්නේ නෑ. උන්වහන්සේලා සසර දියුණු කරපු ගුණ කොච්චරද කියලා අපි දන්නේ නැහැ. හාමුදුරු කෙනෙක්ට වැරදුනාම කලබල වෙලා ඔය එලවන්න පන්නන්න හදන උන්. ඒ සුළු වැරද්ද දැක්කට උන්වහන්සේගේ මහානකම පුරාවටම උන්වහන්සේ කරපු ඒවා දැකලම නැහැ. මතක තියාගන්න අද මිනිසුන්ගේ තියෙන ලොකු මාඩුව. මේ ලෝකේ පුරාවටම පිවන්නේ ගුණ දන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්නත් එපා. අපේ බුදුහාමුදුරුවෝ දවසක් සරියුත් හාමුදුරන්ට කියනවා සාරිපුත්ත මේ පිරිසට ඇහෙන්න සංඝගුණ කියන්නකෝ. සරියුත් හාමුදුරුවෝ කියන්නේ කවුද පින්වත්? බුදුහාමුදුරන්ට විතරයි දෙවනි ප්‍රඥාවෙන් අගතැන්පත්. උන්වහන්සේ වැඳලා කියනවා බුදුහාමුදුරනේ ඉන්දියාවේ තියෙනවා ගංගා 4ක් ගංගා යමුනා චිරවතී සරබු කියලා. බුදුහාමුදුරුවෝ මගෙන් අහන්න වැස්සක් වෙලාවට කොච්චර වැහි බින්දු වැටෙනවද කියලා හරියට ගාන කියන්න. හැබැයි සංඝගුණ නම් අහන්න එපා උත්තරයක් දෙනවත් යා හිතන්නවත් බෑ බුදුහාමුදුරනේ කිව්වා. බුදුහාමුදුරුවෝ තුන් පාරක් සාදුකාර දුන්නා. සාදු 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 සාරිපුත්ත ඒක එහෙමමයි. මගේ ඖරස පුත්‍ර සංඝයාගේ ගුණ නම් සීමාවක් කරන්නම බෑ කිව්වා. ඒවං අචින්තියා සංඝා සංඝ ගුණ අචින්තියා අචින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. එසා නොදන්නේ වට පින්වත්නි කට දාන්න මෙපා. ඉස්සර මිනිස්සු හරි බුද්ධිමත් දැන් ඉන්න උන් වගේ මෝඩ නැහැ. එන්නේ ඉන්න මිනිස්සු මෝඩයි නේ පින්වත්නි. බුදුහාමරගේ කාලේ හිටපු මිනිස්සු නෙමෙයි. ඊට අවුරුදු 500කට පස්සේ ඊට අවුරුදු 1000කට පස්සේ එහෙම මිනිස්සු නෙවෙයි. මහනුවර රාජ්‍ය සමයේ හිටපු මිනිස්සු නෙවෙයි. 1980 90 වෙද්දි නුවර හිටියේ. ඒ මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ. 2000න් පස්සේ ඉපදිච්ච උන්ට කොහොමත් මොලේ නැහැ. එන්නේ ඕවා හීන වෙලානේ යන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ බලන්නකො මිනිස්සුන්ගේ ප්‍රඥා. ඒ කාලේ හිටිය හාමුදුරු කෙනෙක් කුණ්ඩ දාන කියලා. සසරේ පව් කරලා තිබ්බා. විපාකෙ මොකද්ද? යන යන තැන හාමුදුරන්ගේ පස්සෙන් ගෑණියෙක් එනවා වගේ පේනවා. ඇත්තට නෙවෙයි. දෘෂ්ටි මායාවක් කර්ම විපාකේ. මිනිස්සු ඉතින් හැමතැනම කතා වුණා කුණ්ඩ දානයා ගෑණියක් තියන්නේ ඉන්නේ. ඒ පාර මිනිස්සු එකතු වුණා හාමුදුරුවෝත් එකතු කරගෙන පෘථග්ජනයෝ විසාක උපාසිකාවගේ ගෙදර ආවා. විසාක වරෙන් යන්න කුණ්ඩ දානය එලවන්න. මොකද කුණ්ඩ දානයා ගෑණියක් තියන් ඉන්නවනේ පන්සලේ. විසාක මොකක්ද ඇහුවේ? ඇයි බුදුහාඳුරු නැද්ද පන්සලේ? බුදුහාඳුරු ඉන්නවා. එහෙනම් උඹලා ගෙවල් වලට ඵලයල්ලා ඕක බුදුහාඳුරන්ගේ වැඩක් කිව්වා. අපි ඔහට ඇඟිලි ගහන්න හොඳ නැහැ කිව්වා. මිනිස්සු ඒ පාර ගිය අනේ පිටු සිටුතුමා ගාවට. අනේ පිටු වරෙන් යන්න පන්සලට. ඇයි? බාදලා දීපු පන්සලේ කුණ්ඩ දාන්නේ ගෑණියක් තියන් ඉන්නවා වරෙන් එළවමු. අනේ පිටු සිටුතුමා ඇහුවා ඇයි ශාසන භාරධාරී මහතෙරුන් වහන්සේලා නැද්ද? ආනන්ද නන්දරාහුල මහකස්සප සාරිපුත්ත මොග්ගල්ලා නැද්ද පන්සලේ? ඉන්නවා. ඉන්නවනම් උඹලා සද්ද නැතුව හිටපල්ලා ඒක සංඝයාගේ වැඩක්. ඒ මිනිස්සු අනුන්ගේ කුණ වලට අත ගැහුවේ නැහැ. ඒ සසර දිරව ගන්න බෑ කියලා දන්නවා. එසා මේ හන්තානෙත් මොනවා හරි ප්‍රශ්න වෙලා ගමේ උන් කිව්වෝ වරෙන් යන්න එලවන්න කියලා. ඔයත් කියන්නේ අද නම් බඩේලිය ගිහිල්ලා ඇඟට පණ නැහැ. උඹලා ඵලයල්ලා මට නම් බෑ කියලා. බේරෙන්න. විපාක විඳින්න උනහම පින්වත්නි සීමාවක් නැහැ. මෙතන අද සුදු ඇඳගෙන ඔය පල්ලෙහා පුටුවල ගහට්ටිය වගේ බනහන ඔබ සියලුම දෙනා සසරේ මහාන වෙලා හිටපු. පිළිගන්නවද නැද්ද? සසරේ මහානකම් කරපු පිනමදි වුණා. පින් ඉවර වුණාම වැටිලා අද ගහට්ටිය විදිහට දුක් විඳිනවා. මේ ධර්මාසනේ ඉඳගෙන අද පැවිද්දෙක් විදිහට පැවිදි සැපේ විඳින මට හෙට පින ඉවර වුණොත් මමත් හෙට වැටෙනවා උතෙන්ට. එසා ගිහියෝ කරන්න ඕනේ පුළුවන් තරම් පින මතු කර ආයි මෙතෙන්ට ඇවිල්ලා සසර නිවෙන්න උත්සාහ කරන එක මිසක්
මෙතන ඉන්න උන්ට ගරහලා තව ඔතනිනුත් පල්ලෙහාට වැටෙන එක නෙවෙයි. බුද්ධාගම කියන්නේ කර්මය, කර්මඵලයේ විශ්වාස කරන දාම. එනිසා මේ ලෝකේ කවුරු හරි හාමුදුරු කෙනෙක්ට වැරදුනා නම් දායකයෝ මෛත්‍රී සහගත උපේක්ෂා සිතකින් හිතන්න ඕනේ මෙච්චරයි. අනේ මෝඩයට අරහත් ධජය පරෝගෙනවත් මේ මාර්ගය සම්පූර්ණ කරගන්න බැරි වුණා. පව්. දැන් ඉතින් අපි වගේම සසරේ දුකටපත් වෙනවා. ඔච්චරයි. ඒසා දහම කියන්නේ හරි අවබෝධයෙන් යන ගමන. බෞද්ධය කියන්නේ කලකිරෙන කෙනා නෙමෙයි, අවබෝධයටපත් වෙන කෙනා. ඒසා මතක තියාගන්න, ඔබ ලෝකේ හදන්න යන්න එපා. ලෝකයට මොහොරෙන් ඔබ රහසේ නිවෙන්න උත්සාහ කරන්න. එහෙනම් ගුණවන්ත සංඝයා වෙනුවෙනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඔයත්නොත් ඒ ගුණවන්ත සංඝයාගේ පහනෙන් එළිය ගන්න. හාමුදුරු ගින්දරේ කියලා හිතන්න. ගින්දර හරි ආලෝකමත්. ගින්දරෙන් එළිය ලැබෙනවා. හැබැයි ගින්දරත් එක්ක ගැටෙන්න ගියොත් පිච්චෙනවා. ඕනෑට එළිය ලං වෙන්න එපා, පරිස්සම් වෙන්න. විශේෂයෙන් කාන්තාව. හාමුදුරුවොත් එක්ක ගනුදෙනු කරද්දී හරි පරිස්සමෙන්. මම මේ වස් කාලේ ගොඩාක් ඔය ලංකාවේ දුර පැතිවලටම ගියා බණ කියන්න. සමහර ධර්මාසනවල මං ඉඳගෙන කල්පනා කරනවා අද්දෙයනේ මේ තරුණ උන්වහන්සේලා ඉන්නවට තෑගි දෙන්න එපා කියලා. ඒ නායකහන්නේ මේ ගෑනු ඇඳන්ගෙන ඇඳුම් දැක්කා. උඩ තිබ්බොත් යට නැහැ, යට තිබ්බොත් උඩ නැහැ, ඉස්සරහා තිබ්බොත් පිටිපැස නැහැ, පිටිපැස තිබ්බොත් ඉස්සරහා නැහැ. උන් එන්න කලින් හිතලවත් නැහැ කොහෙද මේ යන්නේ කියලා. ලෝකේ නිවිච්ච බුදුහාඳුර වැඩ ඉන්න තැනට. නිවෙන්න උත්සාහ කරන සංඝයා ඉන්න තැනට. ඒකට තමයි මොලයක් දුන්නේ. මනුස්ස කිව්වේ ඒක. ඒවා හිතලවත් නැහැ. ඊළඟට ගෙදර මිනිසුත් එක්ක නැති හුරතල් හාමුදුරුවොත් එක්ක. පන්සලට ඇවිල්ලා බාස්කට් එකක් අරගෙන හෙට දාන්නේ මොනවද උනේ කියන්නකෝ. හාමුදුරුවෝ කියනවා මොනවා හරි පුළුවන් දෙයක් ගෙනේ. නෑ කියන්නකෝ ඉතින් ආස දේවල්. අනේ පාකම පුළුවන් කියන්නකෝ. මගේ පන්සලේ නම් කියන්නෙම නෑ. අවසරයි. සමහරලාට ඔබ වහන්සේලාට මාව එපා වෙයි දන්නේ නැහැ. මම මේ කියන්නේ ඇත්ත. මම ওই දැන් ඉන්න පන්සලට ගිහිල්ලා පින්වත්නි සති දෙකයි. බණකට ගිහින් ආව අවශ්‍ය වෙලා රෑ 9ට විතර ආව ගැහණියක් තනියෙන්. දානශාලාවෙන් බාස්කට් එකක් අරගෙන මගෙන් අහන හෙට දානෙට මොනවද හදන්නේ? මං කෝ අනේ කැමති දෙයක් හදන්නේ. දෙවනි පාරට ආසතේ කියන්නකෝ ඉතින්. මට තේරුණා එනකොට හරියන්නේ නැහැ කියලා. මං කිව්වා මේ මම ගල්තාරයි ටින්ට සැනයි හැර ඕන දෙයක් වලදන. ඒසා මගෙන් අහන්න එපා, ඔයාට කැමති දෙයක් ගේන්න. ආයි ලැජ්ජ නැතුව කියන්නකෝ අපි ඉතින් යාළුවෝ වගේ. මං කිව්වා තියාපන් බාස්කට් එක දාන්නෙත් එපා, උඹත් එපා, බෑපන් කිව්වා. ඔය එක දෙක වෙලානේ ගමේ යන්නේ. අදටත් මට කිසිම වදයක් නැහැ. මොකෙක්වත් අහන්නේ මොනවද ඕනේ කියලා. උන්ට පුළුවන් පොසම් බොලයි බතුයිද ගෙනත් තියනවා මං වලදනවා පින් දීලා. උන්ට පුළුවන් අලකොලයි බතුයිද ගෙනත් තියනවා මං වලදනවා පින් දීලා. ඒසා හාමුදුරුවෝ ලෙඩෙක් නෙවෙයි නා. හාමුදුරන්ගේ විනය ප්‍රඥප්තිය සීමාව ගිහියෝ දැනගන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ අපිට? හාමුදුරුවෝ ලෙඩෙක් නම් අහන්න මොනවද ස්වාමීන් වහන්සේ ඔය ලෙඩේට හොඳ? මොනවද කැප? මොනවද අකැප? හැබැයි එහෙම් බහින ලෙඩක් නැත්තම් හාමුදුරුවන්ගෙන් කවදාවත් ඕවා අහන්න යන්න එපා. උන්වහන්සේලා සැදී පැහැදී සිටිනවා පාත්‍රයට වැටෙන ඕන දෙයක් සතුටින් වළඳන්න ප්‍රත්‍යවේක්ෂාවෙන් සිහිනුවණි. ඒසා ගිහියෝ මේ විනය සීමාව දැනගෙනම ඉන්න. අද ගිහියෝ දන්නේ කැපදී මොකක්ද අකැපදී මොකක්ද. හාමුදුරුවන්ට විනයට සීමාවට පනවන්නේ මොනවද? එතනින් එහාට අපි යා යුතුද නොයා යුතුද මොකවත් දන්නේ නැහැ. පිරිනිවන් මංචකේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ කාන්තාව විශේෂ අපි කෙසේද පිළිපැදිය යුත්තේ? බුදුහාමුදුරුවෝ වචන දෙකයි කිව්වේ. අදස්සනා නම් ආනන්ද උන් දිහා බලන්නවත් එපා. බලන්න වෙනවනේ ස්වාමීනි. අනාලාපෝ ආනන්ද එහෙනම් කතාවට යන්න එපා. කතා කරන්නත් වෙනවනේ ස්වාමීනි. එහෙනම් ආනන්ද මේක හොඳට මතක තියාගන්න. සිහිය පිහිටවන්න.
අම්මා වගේ ගැහණියක් එක්ක කතා කරද්දි මේ මගේ අම්මාය කියන සිත. සහෝදරියක් වගේ ගැහණියක් එක්ක කතා කරද්දි මේ මගේ සහෝදරියක කියන සිත. දුවෙක් වගේ ගැහණියක් එක්ක කතා කරද්දි මේ මගේ දියණියක කියන සිත පිටවන්න. එතනින් එහාට නම් ආනන්ද යන්න එපා. යනවා නම් කඩුවක් අතින් අරගෙන බෙල්ලට තියාගෙන බෙල්ල කපන්න වදකයෙක් කියන හැඟීමෙන් කතා කරන්න. කාන්තාව එච්චරට මහානකමට පරිබෝධයක් කිව්වා. බුදුහාඳුරෝ ඔයත්තන්ට දාපු නමක් මං කියන්නද කාන්තාවන්ට. හැබැයි තරහ වෙන්න බෑ. දීපු දාන ඒ විදිහටම ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට මගේ බණ ඉවර වෙනකන් මූණවල් පුම්බගෙන ඉන්නත් බෑ. ගෑනු හරි කැමති නෑනේ දොස් කියනවට. ඔය hina වෙච්ච මූණ වලින්ම ඉන්න ඕනේ ඉවර වෙනකන්. මායක තරහ වෙන්නත් එපා. බුදුහාඳුරෝ මේ නම දැම්මේ ගෑනුන්ට බුදුහාඳුරෝ දාපු නම තමයි මාරයාගේ තොණ්ඩුව. මේ ඉන්නේ ඔක්කොම මාරයාගේ තොණ්ඩු. කොයි වෙලේ හිර කරයිද දන්නේ නැහැ බෙල්ල. හැබැයි පිරිමි මේක වරදවා රටහ ගන්න එපා. නැත්නම් පිරිමි හෙට ඉඳන් ගෙවල් වල මොනවා හරි රණ්ඩුවක් වුණාම කියයි පේනේද? අර සාසනසාඳුරුත් කිව්වනේ තොපිට කියන්නේ මාරයාගේ තොණ්ඩු කියලා. නෑ නෑ පිරිමින්ට නෙවෙයි. ගුණපුරණ සංඝයාටයි කිව්වේ ගෑනු කියන්නේ මාරයාගේ තොණ්ඩු කියලා හිතා. පිරිමින්ට කිව්වා සතුටින් ජීවත් වෙන්න කාන්තාවොත් එක්ක. හාමුදුරුවරුන්ට කාන්තාව කියන්නේ පරිබෝධය. ඒ නිසා පරිස්සම් වෙන්න ඉන්න හාමුදුරුවෝ ටික රැක ගන්න. ඔය අත්තන්ගේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි සම්බුද්ධ ශාසනය බබළුවන්නේ. හොඳයි දැන් අද බණට යන්න බණ අහන වෙලාව. පිමතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මම පෞද්ගලිකවම බුදුහාඳුරන්ගේ ප්‍රිය කරන සූත්‍රය. මම ත්‍රිපිටකයේ සූත්‍ර වලින් මොන හේතුවක් නිසාද දන්නේ මේ චූල ගෝපාලක සූත්‍රයට පුදුම ආදරේ. මට දැනෙච්ච තරම්. අපේ බුදුහාඳුරෝ දවසක් ගංගානම් ගඟයිනේ වැඩ ඉන්නවා. ගල්තලාවක් උඩ ඉඳගෙන බලන්නකො කොච්චර සරල මිනිස්සෙක්ද කියලා බුදුහාඳුරෝ. ගංගානම් ගඟයිනේ ගල්තලාවක් උඩ ඉඳගෙන බුදුහාඳුරු මහණෙනි කියලා කතා කරනවා. හාමුදුරු ඔක්කොම බුදුහාඳුරු ළඟට ඇවිල්ලා ගල්තලාවේ ඉඳලා ඇයි මහණෙනි කිව්වහම දන්නව මොනවා හරි වටින දෙයක් කියන්නයි යන්නේ. වචනේට එච්චර බලයක්. ඔයත් සමහර ලාවට ගෙදර අම්මා කතා කරනවා තාත්තා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. සමහර ලාට ගෑනු ගෙදර ඉන්න මිනිසුන්ට කතා කරන උන් ගල්ලිබ්බු වගේ ඉන්නවා සද්දට. ඇහෙන්නේ නැද්ද ඔය? ඇහෙනවා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඇයි? ඒ වචනේට එච්චර බලයක් නැහැ. උන් දන්නවා අහන්න ගියත් ඉතින් මේ ලෝකේ නැති වල්පල් ටිකක් කියවනවා කවුරු හරි. බුදුහාඳුරන්ට එහෙම නැහැ බණ පොත කියවන්නකො. මහණෙනි කිව්ව ගමන් ස්වාමීනි කියලා ළඟට ගිහිල්ලා ඉඳගත්තා. එච්චරට දන්නවා කවදාවත් වල්පල් කියන්නේ නැහැ කියලා. බුදුහාඳුර අර ඉඳගත් හාඳුරට කියනවා මහණෙනි පෙර සිද්ධියක් මතක් වුණා. කතන්දරයක් කියනවා. මොකක්ද? මේ ගංගානම් ගඟ වැහි සාර මාසයේ පුරාවටම වැස්සෙන් පිරීලා ඉතිරිලා ගොඩ ගලන්න ඔන්න මෙන්න සූදානම් තියෙන වෙලාව. එක මෝඩ ගොපල්ලේ කරකංචුවක් දක්කගෙන මේ ගංගානම් ගඟේ තොටුපළට ආවා. ඒ මෝඩ ගොපල්ලා මෙතර දන්නෙත් නැහැ, එතර දන්නෙත් නැහැ. ගංගාවේ තොටුපළ දන්නෙත් නැහැ, තීර්ථය දන්නේ. ඒ කියන්නේ බහින්න ඕනේ කොතනින්ද දන්නෙත් නැහැ, ගොඩ වෙන්න ඕන කොතනින්ද දන්නෙත් නැහැ. ගඟේ ගැඹුර දන්නෙත් නැහැ, සුලි කැරකුම දන්නෙත් නැහැ, සලාවැටුම දන්නෙත් නැහැ. මොකවත් දන්නේ නැති මේ ගොපල්ලා හරක් රංචුව ගෙනාපු ගමන්ම ගඟට දැක්කුවා. මොකද උනේ? එකෙක්වත් ඉතුරුුනේ නැහැ. සත්තු ඔක්කොම සැඩපහරට අහු වුණා, සුලි කැරකුමට සලාවැටුමකට අහු වුණා, කැරකිලා මූදටම ගිහිල්ලා මරණයටපත් වුණා. සංකිස්ස හේතු. මොකද්ද මහණෙනි හේතුව? ගොපල්ලා මෝඩයි. ගොපල්ලා දක්ෂයි. ගොපල්ලා මේ කිසි දෙයක් දන්නේ නැතුවයි හරක් රංචුව විපතකට දැක්කුවේ. ඒව මේවකෝ භික්ඛවේ මහණෙනි ඔය වගේම ලෝකේ ඉන්නවා සමහර ශාස්ත්‍රවරු. ඒගොල්ලෝ මරණයට හේතු දන්නෙත් නැහැ, මරණයෙන් නිදහස් වෙන්න හේතු දන්නෙත් නැහැ. ලෝකය දන්නෙත් නැහැ, ලෝකෙන් එතර වීම දන්නෙත් නැහැ.
සසර දන්නෙත් නැහැ, දිග බලල දන්නෙත් නැහැ, ගැඹුර දන්නෙත් නැහැ. වැටෙන තැන දන්නෙත් නැහැ, නැගිටින තැන දන්නෙත් නැහැ, ඉපදෙන තැන දන්නෙත් නැහැ, මැරෙන තැන දන්නෙත් නැහැ. ඉපදෙන පවතින නැසෙන තැන දන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඒගොල්ලෝ මිනිසුන්ට කියනවා මං පස්සේ එන්න. එහෙම පස්සෙන් යන ඔක්කොම දීර්ඝ කාලීන දුකකටපත් වෙනවා. පත් වෙලා සසර දුකටපත් වෙලා විනාශ වෙනවා. හරියට මෝඩ ගොපල්ලගේ ගවරැල වගේ. අද ලෝකේ ගොඩක් මිනිස්සු එහෙමයි නේද? මතක තියාගන්න පින්වත්නි, ධර්මයන් කියලා නම් ගොඩක් තියෙනවා. ඔයත් ඔය ඉස්කෝලවල ළමයින්ට ගන්නද්දිත් කියන බුද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, කතෝලික ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, ජෛන ධර්මයේ, ධර්ම ගොඩයි. ධර්ම ගොඩක් වුණාට කර්ම එකයි. ඔයත්ගේ ධර්මයේ මොකක් වුණත් කර්මයේ තියෙන එකයිනේ. දාර ප්ලේන් එකක් කඩන් වැටුණා ඉන්දියාවේ. කඩන් වැටෙද්දි කලින් ඇවිල්ලා කිව්වද මුස්ලිම් අය මේ පැත්තට එන්න, හින්දු අය අර පැත්තට යන්න, බෞද්ධයෝ මේ පැත්තට එන්න? කර්ම බෙදුවද? නෑ, ඔක්කොටම බෙදන්නේ එකයි. නිසා ධර්මය වෙනස් වෙන්න පුළුවන්, කර්ම එකයි. සමහරු පින්වත්නි ධර්මයේ නාමයෙන් වැරදි කර්ම රැස් කරනවා. අද ලෝකේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා අපේ දෙවියන් වහන්සේ සත්තු මැව්වේ අපිට මරන් කණ්ඩ. අපි මරන් කමු, ප්‍රශ්නයක් නැහැ. අපිටත් කියනවා සවන්නාංශ බුද්ධ ආගමේ පව වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ දෙවියෝ මරලා තියෙන්නේ මරාගෙන කණ්ඩ. ඉතින් මරාගෙන කනවා. කර්ම රැස් වෙනවා පින්වත්නි, විපාක විඳින්න වෙනවා කවදා හරි. ආලා තියෙනවා නේද ලෝවැඩ සංගරාවේ කවියා? පෙර අඟනක් එක් එළු දෙනක ඉසසින්දා අය ඇඟ ලෝම ගණනට ඉස් කැපුම් ලදා. ඉස්සර කාලේ හිටපු ගෑනු කෙනෙක් කැපුවා ගෙදර හිටපු එළුච්චියගේ බෙල්ල. එළුච්චියගේ ඇඟේ ලෝම ගානටත් වැඩිය සසරේ බෙලි කැපුම් කණ්ඩ සිද්ධ වුණා කිව්වා. ඒ ආගම මොකක් වුණත් අපිට ලැබෙන කර්ම විපාක එකයි. සමහර ආගම් වල කියන දෙවියෝ සතුටු කරන්න නම් බලි පූජා දෙන්න, බිලි පූජා දෙන්න. ඉතින් මිනිස්සු හිතන් ඉන්නවා දෙවියන් සතුටු වෙයි අපිව සුගතියට නෑ, උන් යන්නේ අපායේ. මොකද පින්වත්නි, අපායට ගියාම බේරෙන්න අනේ අපිව බේරාපන් දෙයියෝ කියපු නිසායි අපි පව් කළේ. පුළුවන්ද? බෑ. කවුරු කළත් පව පවමයි. එසා පින්වත්නි, සමහර ශාස්ත්‍රවරු මිනිසුන්ව සසරේ ගැඹුර දන්නේ නැති නිසා, ගොඩේම සසරට වැටීම දන්නේ නැති නිසා ගෙනියන්නේ මහ විනාශයකටමයි. බුදුහාමුදුරුවෝ නැවතත් කියනවා මහණෙනි, තව කතාවක් මතක් වුණා. මීට බොහෝ කාලයකට කලින් මෙතෙන්ට ආව තවත් ගොපල්ලෙක්. එයා හරි දක්ෂයි. එයා තීර්ථයක් දන්නවා, තොටුපළක් දන්නවා, ගඟේ ගැඹුරක් දන්නවා, එතරක් දන්නවා, මෙතරක් දන්නවා. සුලි කැරකෙන තැනක් දන්නවා, සලා වැටුමක් දන්නවා. එයා ගවරැල දැක්කුවේ නෑ. වතුරට දක්කන්නේ නැතුව ගවරැල ගොඩබිම තියාගෙන ඉස්සෙල්ලම තේරුවා ගවරැල වටේ රවුමක් ගිහිල්ලා ගෝ පරිනායකයෝ. කවුද පින්වත්නි ගෝ පරිනායකයෝ කියන්නේ? ගව තාත්තලා. පරිනායක ගවයෝ. අපේ උපාසකම්මලා මේ තාත්තලා එහෙම ගිහින් ඇති නේද නුවරඑළිය ට්‍රිප්? ගියාම යනවනේ අර නෑයෝ බලන්න අඹේවැල කිරිපට්ටියට. ගිහින් තියනවද? ගිහින් තියනවා ඔළුවනන්නේ. කිරිපට්ටියේ පයින් ඇවිදගෙන මාත් ගිහින් තියනවා 3-4 පාරක්. ඇයි නුවරඑළිය ගියා වෙන්න බලන්න එකක් නෑනේ, පන්සල් තියනවා කියලා. කිරිපට්ටි බලන්න තියනවා, අර උද්‍යානය ඇවිදින්න තියනවා, මල්වත්ත බලන්න තියනවා. ඉතින් ඔය ටික බලලා ඉතින් අපිත් එනවා. කිරිපට්ටියේ ඇවිදගෙන යද්දි උඩම ඉන්නවා නේද අලියෙක් වගේ හරකෙක්. උගේ නහයට මුද්දකුත් දාලා තියෙන්නේ. මොකද්ද ගහලා තියෙන නම? බය වෙන්න එපා, නරක වචන නැහැ. පට්ටිගොනා. කවුද පට්ටිගොනා කියන්නේ? ගම්වල නම් පට්ටිගොනා කියනවා නරක ගෑනුන්ට. හැබැයි අපේ භාෂාව තුල සිංහලේ අපි පට්ටිගොනා කියලා කියන්නේ ගව පට්ටියක ඉන්න ප්‍රධානම ගවයා. ඒ කියන්නේ හොඳ ඥාන ශක්තියක් තියෙන, පුරුෂ බලයෙන් අධික, පැටව බෝ කරගන්න සුදුසුම සතා. දැකලා තියෙනවද අම්බේවැල? උඩම ඉන්නවා මහා විශාල හරකෙක්, ඌ අලියෙක් වගේ. ඒගොල්ලෝ තමයි ගෝ පරිනායකයෝ කියන්නේ. ගොපල්ලා ඉස්සෙල්ලම තෝරන්නේ දානවා වතුරට.
සැඩ පහර වතුර මොනවද උන්ට නේද? සැඩ පහර කපාගෙන දියසුලි මැඩගෙන සලාවැටුම අඹරගෙන ගවයෝ ටික යනවා උන් හරි ලස්සනට එහා පැත්තට. හැබැයි එහා පැත්තට යද්දිම ගොපල්ලා තෝරනවා බලවන්ත ගාවෝ. ඊළඟට ඉන්න ශක්තිමත් පිරිමි හරක් ටික. ඒගොල්ලොත් ගෝපරිනායකයොත් එක්කම අමුණනවා. දැන් ඒගොල්ලොත් යනවා ඉස්සරහායගේ අඩියට යන්න ඕන තැන දන්නවනේ. ගෝපරිනායකයා ගැඹුරු නැති තැනින් අඩි තිය යනවා. මේගොල්ලොත් එහෙමම යනවා. ඊළඟට මේ පේලියට අමුණනවලු පින්වත්නි අලුත් ඔය තරුණ වයසේ ඉන්න දැඟලිනිකාර වස්සෝ වැස්සියෝ. මේ වස්සෝ වැස්සියෝ දඟල එහෙට ඇන මෙහෙට ඇන ළඟ ඉන්න අයත් එක්ක කුළු කර මුකුළු කර අරුන්ගේ පස්සෙන්ම යනවා. උන් යවන්නේ ඉස්සරහ. උන් යවුත් ඉවරයිනේ. ලැසිරිපාදේ නගිද්දි කොහේ හරි වන්දනාව යද්දි නඩේ ගුරාට දාන්නේ කවුද? 60 පැන්න නාකි 100 කෙනෙක්. එයානේ යන්නේ බුද්ධං සරණේ සිරස දරාගේ. ඇයි අවුරුදු 25 කොල්ලා දාන්නේ නැත්තේ? ඌ යන ගමන් කෙල්ලන්ට ඇඩ්‍රස් දෙනවා, ඇස් ගහනවා, ටෙලිෆෝන් නම්බර් ඉල්ලනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා, කඩේට රින්ගනවා, බීඩි බොනවා, අරව මේවා කර යනවා. මගදී කෙල්ලෙක් එහෙම සෙට් වුණොත් කෙල්ලත් අරගෙන පයින්නවා කැලේ. නාකි ගෑනු ටිකක් මෙලෝසියෙන් නෙමෙයි යන්නේ උගේ පස්සෙන් ගිහිල්ලා කැලේ තමයි යන්නේ. සිරිපාදෙන් මේ පද්මේ වඳින්නේ නැහැ. උන් කැලේ ගාටනවා. නඩේ ගුරාට නාකි උන්දලා දාන්නේ ඒකයි. තරුණුන් දාන්නේ දැම්මොත් නඩේම ඉවරයි. බලන්නකො මේ බණ කොච්චර ලස්සනද කියලා. හරක් අංචුව දක්කද්දී අර දඟලන උන්ව දැම්මේ නැහැ. උන්ව දැම්මේ කොහෙටද? පරිනායකයොත් ගියාට පස්සේ බලවන්ත ගාවයොත් ගියාට පස්සේ මුම්වත් දැම්ම. වුණොත් ඉතින් දඟල හරි අරුන්ගේ පස්සේ යනවනේ. සිහියක් නැහැ, කල්පනාවක් නැහැ. හැබැයි යනවා. ඊට පස්සේ බැලුවා ඉතුරු වෙලා ඉන්නේ කිස බලකෝ ගාව. මෙලෝ අන්දෝ සංසාරයක් නැති නැට ගැහිච්ච. කණ්ඩ නැති ලෙඩ වෙච්ච. උන්ට ගහ පුතා ඵලයක්. උනුත්තර දැඟලිලි කාරයොත් එක්ක කනවැල අල්ලාගෙන ගියා. නාකි ගවය වැට ගැහිච්චෝ. දක්ෂ ගොපල්ලා බලනවා ඉතුරු වුණා එදීනම ඉපදිච්ච පැටවු ඉන්න මව් ඇසියෝ. එයා කල්පනා කරනවා තනි කරන්න නරකයි මේ රැළටම පන්නන්න ඕනේ. පැන්නවා. හරි ලස්සනයි පින්වත්නි මේ සූත්‍රය කියවන්න. මව් ඇසිය හුක් ගාන හඬින් දැකලා තියෙනවද ඔය එළදෙන්න ගොරවනවා? මව් ඇසියෝ පැටවු ඉදිද්දි ගොරවනවා. මව් ඇසිය හුක් ගානවලු. එතකොට පැටියා කකුල් දෙක මැද්දට එනවලු බඩ යටට. මව් ඇසියගේ බඩ යටට ඇවිල්ලා අර රංචුවත් එක්කම පුංචිම එදා ඉපදිච්ච පැටියත් යනවලු සැඩ පහර කපාගෙන එහා පැත්තට. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ඒ රංචුවේ එකෙක්වත් දියසුලියට අහුනේ නැහැ. සලාවැටුමට අහුනේ නැහැ, සැඩ පහරට අහුනේ නැහැ. උන් ඔක්කොම පරතරට ගියා. තංකිස හේතු. මහණෙනි මොකක්ද හේතුව? ගෝපල්ලා දක්ෂයි. ඒව මේව කෝ භික්කවේ මහණෙනි වගේ ලෝකෙට පහළ වෙනවා ශාස්ත්‍රවරු. ඒගොල්ලෝ මරණයක් දන්නවා, මරණයට හේතුවක් දන්නවා, ඇතිවීමක් දන්නවා, පැවතීමක් දන්නවා, නැතිවීමක් දන්නවා, සසරක් දන්නවා, ගැඹුරක් දන්නවා, වැටෙන තැනක් දන්නවා, ගොඩ එන තැනක් දන්නවා, මායයක් දන්නවා, මායයට අයිති හේතුත් දන්නවා. දැනගෙන ඒවා කියද්දී මිනිස්සු ඒ අනුව ගමන් කරනවා. කවුරුත් විනාශයටපත් වෙන්නේ නැහැ. ඕම් බුදුහාමුදුරුවෝ තෝරනවා. මහණෙනි දක්ෂ ගෝපල්ලා වෙන කවුරුත් නෙමෙයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙන්න අපේ ගෝපල්ලා. මේ ඉන්නේ අපේ ගෝපල්ලා නම් අපි කවුද? ඇහෙන්න කියන්න. කවුද? හරක්. නිකන් කියන්න එපා. හරක් නෙමෙයි මීහරක් අපි. අපි මීහරක්. ලැජ්ජ වෙන්න එපා. මං නම් එහෙමයි පින්වත්. මම මේ ත්‍රිපිටකය ඉගෙන ගද්දි ධර්මය ඉගෙන ගද්දි හැමතිස්සෙම හිතන්නේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක මා කිසිත් නොදන්නාසේ මම මොකවත් දන්නේ නැහැ. අනේ මම නම් එහෙමයි. ඒක මේක කිව්වේ මං ටීවී බලන්නේ නැති නිසා ගෑනු නාට්‍යවල නම් කියනවා එක දිගට. එතකොට මයික් එක උස්සන් ඉන්න කොල්ලා කියන. ඒක බැලුවොත් සල්ලි තමයි.
මිටියක් දුන්නාම ගෑනු ගයින්නවා නේද? 10යි 2000යි 3000යි. මොකටද සල්ලි දෙන්නේ? ඔය සල්ලි ටිකත් අරගෙන අපායෙම ඵලයක්. උන් පෙන්නන කුණුහරුප බලනවට කුණුහරුප පහනවට අපිට සල්ලිද? එහෙව් රටක් මේ. ඔය අත්තන්ගෙන් ගෙවල් වලට ඇවිල්ලා මයික් එකක් දෙක් කළා මොකද්ද තොපි අහන channel එක කියලා. අනේ මහත්තයෝ බෞද්ධය උදේ ඉඳන් අහන්නේ කිව්ව සත පහක් නැහැ. දිව්‍ය ලෝක යනවට අපිට කවුරුත් උදව් කරන්නේ නෑ මතක තියාගන්න. ඒ නිසා හේව් රටක අපි ජීවත් වෙන්නේ ධර්මය හොඳට ප්‍රගුණ කරන්න. මේවා මතක තියෙන්න ඕන. අනාගාමි වෙනවා කියලා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ තුනම නැති කරාම අපි කියනවා සෝවාන්. කාමරාගයයි පටිගයයි නැති කරන්නේ නැහැ, තුනී කරනවා. තුනී කරාම අපි කියනවා සකෘදාගාමි. තුනී කරපු කාමරාගයයි පටිගයයි සම්පූර්ණයෙන්ම නැති කරාම අපි කියනවා අනාගාමි. ඒ කියන්නේ බලවන්ත ගවයා කියන්නේ අනාගාමී කෙනා නම් එයා ගාව නැහැ මේ කියපු මුල් සංයෝජන පහ. ඒවට කියනවා පංච ඕරම්භාගීය සංයෝජන. ඕරම්භාගීය කියන්නේ අපිව පහළ ලෝක වලට ඇදලා බැඳලා තියෙන සංයෝජන. මරුණාම කෙලින්ම සුද්ධාවස බ්‍රහ්මතලේ පහළ වෙලා එහෙදි රහත් වෙලා පිරිනුවම් පානවා. මොන තරම් දක්ෂයෝද බලවන්තයෝ කිව්වේ ඒකයි. රහතන් වහන්සේලා කොහොමත් ඉතින් ගෝපරිණායකයෝ මේගොල්ලෝ නිවිලා ඉවරයි. ඒගොල්ලන්ට සංයෝජන නැහැ. මේගොල්ලන්ට කියන අනාගාමී අය බලවන්ත ගවයෝ. ආයි සසරට වැටෙන්නේ නැහැ. සුද්ධාවස බ්‍රහ්මතලයේදීම පිරිනුවම් පාන බලවන්ත ගවයෝ. කවුද එතකොට අර නැට්ටිච්චියෝ? නාබර වයසේ ඉන්න නාබර ගවයෝ, නාබර ගව නෑම්බියෝ කවුද? සකෘදාගාමී අය. බලන්නකො බුදුහාඳුරු කියපු ලස්සන. සකෘදාගාමී අයටයි විශේ කිව්වේ. සකෘදාගාමී අය පින්වත්නි කාමරාගයයි පටිගයයි ප්‍රහාණය කළා නෑ, තුනී කරලා විතරයි. එතන ඒගොල්ලෝ තව එකපාරක් දඟලන්න එනවා මේ ලෝකෙට. බුදුහාඳුර ඒගොල්ලන්ට කිව්වේ දැඟලිලිකාර වස්ස වැස්සියෝ කියලා. ඒගොල්ලෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා කාමරාගයයි පටිගයයි තුනී කරගෙන ඉන්නවා. හැබැයි තව ටිකක් තියෙනවා. ඒසයි ඒගොල්ලන්ටත් කිව්වා විශේෂ කියලා. කිස බලකෝ ගාව දුර්වලයෝ කිව්වේ සෝතාපට්ටි ඵලයටපත් වෙන. අපේ උපාසකම්මලා කියන අමුතුනේ සෝවාන් වුණා නම් ඇති තමයි. ඉතින් මේ යන විදිහට සතර අපායන් නිදහස් වීමත් වටිනවා. හැබැයි බුදුහාඳුරෝ සෝවාන් කෙනාටත් කිව්වේ දුර්වලයා. ඇයි දුර්වලයා කිව්වේ? ආයි හත් පාරක් එනවනේ සසරට. අපි නැති කරලා තියෙන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි. ඒ නිසා ආයි හත් වතාවක් කියන ඒ කියන්නේ හත් වතාවක් ජාති, හත් වතාවක් ජරා, හත් වතාවක් මරණ, හත් වතාවක් ව්‍යාධි, හත් වතාවක් අප්පියෙහි සංපයෝග, හත් වතාවක් පියෙහි විප්පයෝග, හත් වතාවක් යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ, හත් වතාවක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අපි හිතහිටියට සෝවාන් වීම හරිය සපයි කියලා බුදුහාඳුරෝ කියන ඒකත් දුර්වල වැඩක්. එතනිනුත් එහාට යන්න කිව්වා. එසා මහණෙනි කිස බලකෝ ගාව කෘෂ බලය දුර්වලය ලෙඩා කියලා කිව්වේ සෝතාපට්ටියයි. මහණෙනි අන්තිමට ඉන්නවා එදාම මව්වැස්සිගෙන් කිරිබොන ගවයෝ. උනුත් බේරුණා. කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී අය. උනුත් නියතෝ සම්බෝධි පර ස්ථිර වශයෙන් මේ ගොඩට යනවාමයි. ඔය අතන්ට පින්වත්නි සමහර වෙලාවට සසර පුරාකృత පුණ්‍ය සම්භාරයේ මදිවීම නිසා මාර්ගඵලයකට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි උත්සාහය නම් අතාරින්න එපා. තුනුරුවන විශේෂ ශ්‍රද්ධාවන්ත වෙන්න ශ්‍රද්ධාදී ගුණද පංච බල පංච ඉන්ද්‍රිය වඩ ශ්‍රද්ධාව දියුණු කරලා ඔය ඇත්තෝ සද්ධානුසාරී බවට පත් වෙන්න. බණ අහන්න ධර්මයේ හැසිරෙන්න ධර්ම මනසිකාරයේ මෙදෙන්න පංච විමුක්තායතන නිරන්තරයෙන් සිහි කරන්න. මොනවද පංච විමුක්තායතන? නිවන් දකින්න විමුක්තියට යන්න දොරවල් පහක් තියෙනවා. මොනවද පහ? බණ කියන්නත් ඕනේ, බණ අහන්නත් ඕනේ, ධර්ම මනසිකාරය කරන්නත් ඕනේ, සජ්ජායනය කරන්නත් ඕනේ, භාවනාවේ දෙන්නත් ඕනේ. මේ පහ විමුක්තායතන. ඒවා වඩද්දි අපි ධම්මානුසාරී බවට පත් වෙනවා. ඒගොල්ලොත් ස්ථිර වශයෙන්ම ගොඩ යනවා. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කෙනාට මැරෙන්න ලඟුණක් හිතනවා.
ස්ථිර වශයෙන්ම මන් දුගතියට යන්නේ නෑ කියලා වඩපු සිත ගේනවා සැපයක්. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ මොනවා හැදුවත් වැඩක් නෑ හිත හදන්නේ නැතුව. අද මිනිස්සු ගෙවල් හදනවා, මාලිගා හදනවා, වාහන හදනවා, නොයෙක් දේ හදනවා, හිත හදලා නැහැ. පරණ මිනිස්සු ඒකනේ පින්වත්නි බෝධි පූජාවේදී කිව්වේ තනුවා නම් තම සිත තනුවාමයි. හදනවා නම් හදාපල්ලා සිත. ඒ හිතමයි දවසක අපිට සැප ගේන්නේ. එසා මේ අන්තිම ගවයා සසරේ දුකින් මිදෙන මාර්ගය සොයාගත්ත සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා මහණෙනි නුඹලා බලන් ඉන්න එපා. දක්ෂ ගෝපාලෙක් හම්බ වෙච්ච වෙලාවේ උඹලත් මේ කියන පිරිසෙන් එකෙක් බවට පත් වෙලා නැත්තම් උඹලත් අර මෝඩ ගෝපල්ලන්ට අහු වුණොත් සසර විනාශයටපත් වෙනවා. ඔන්න චූල ගෝපාලක සූත්‍රයේ සාරය. බුදුහාමරන්ගේ කාලේ හිටියා විශාලා මහනුවර උග්ග කියලා ගෘහපතියෙක්. මේ උග්ග පින්වත්නි අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙක්. බුදුහාමුදුරෝ අම්මලට හරි ලස්සන සූත්‍රයක් යෝ මෙතනත් ඉන්නේ ගොඩාක් අම්මලා. අම්මලට කිව්වා දරුවෙක් කුසට ආපුවම බබා හම්බෙන්න ඉදිද්දි කුස අතගගා හිතන්න කිව්වා පිරිමි දරුවෙක් නම් පතන්නේ මගේ මේ කුසේ ඉන්න පුතා හත්තාලවක කුමාරයා වගේ වේවා. එහෙම නැත්නම් මගේ මේ කුසේ ඉන්න පුතා වේශාලික උග්ග ගෘහපතියා වගේ වේවා. ඔන්න මිමි දෙක. කවුරු වගේද වෙන්න කිව්වේ? හත්තාලවක කුමාරයා හරි උග්ග ගෘහපතියා වගේ හරි වේවා. දැන් ඉන්න ගෑනෝ නම් හිතන්නේ ශාරුක් ખાන් වගේ වේවා, සල්මන් ખાන් වගේ වේවා, සචින් ටෙන්ඩුල්කර් වගේ වේවා. එහෙමනේ. ඔයගෙවල් වල රූප ගහගෙන කියන අනේ උගේ ඇස් දෙක, මුගේ කන් දෙක, අරුගේ නහය. ඒ විදිහේ එකෙක් මට හම්බෙන්න ඕනේ. උදාහරණයක් කියනවා මේ පිස්සු ගෑනුන්ට පිස්සුද උඹලා හිතන්න ඕනේ වේලු මේ මගේ පුතා හත්තාලවක වගේ. උග්ග ගෘහපතියක් ඇයි? ගිහි ජීවිතේ ඉඳගෙන අනාගාමි වෙච්ච මිනිස්සු ගිහියට යන්න පුළුවන් උපරිම තැනට ගියා. දුවෙක් ප්‍රාර්ථනා කරනවා නම් අම්මා කෙනෙක් කුස අතගගා හිතන්න ඕනේ මගේ කුසේ ඉන්න දුව කුජුත්තරා වගේ වේවා. මගේ කුසේ ඉන්න දුව වේලු කණ්ඨකී නන්ද මාතා වගේ වේවා. වෙන කවුරු වගේවත් වේවා කියලා හිතන්න එපා කිව්වා. ජුහි චෞලලා රාණි මුකර්ජිලා ආචාර්ය රාහිලා නෙමෙයි. වේලු කණ්ඨකී නන්ද මාතා වගේ වේවා. කුජ් ඇයි ජීවිතේ ප්‍රශ්න වලින් බැටකාලා ඒත් අනාගාමී ඵලයටපත් වෙච්ච දුවලා ජීවිතේ ජයගත්ත මිනිසු. මම බොහොම කෙටියෙන් ඔය උග්ග ගෘහපතියා ගැන කියන්නම්. බුදුහාඳුරෝ දවසක් කාන්දරුන්ට කියනවා මහණෙනි විශාලා මහනුවර ඉන්න උග්ග කියලා ගෘහපතියෙක් ආචාර්ය අద్භූත ධර්ම 8ක් තියෙනවා යාගා. එහෙම කියලා බුදුහාඳුරෝ කාමරයට ගිහලා දොර වහගත්තා. මොනවද කියලා කිව්වේ නැහැ. හාමුදුරුන්ට හරි කුතුහලයක් එක හාමුදුරු කෙනෙක් පාත්‍රාසිවුරු පොරෝගෙන ඉක්මනට ගියා උග්ගලයි ගෙදර. උග්ගහුවා හාමුදුරනේ මේ උදේ පාන්දර නෑ උග්ග බුදුහාමුදුරුවෝ කිව්වා ඔයාලඟ ආචාර්ය අద్භූත දේවල් 8ක් තියෙනවා කියලා මං දැනගන්නයි ආවේ. හා ස්වාමීනි වඩින්න ඉඳගන්න. වන්දනා කළා ආසනයක් පැනෙව්වා. ඒ පාර උග්ග ගෘහපතියා කියනවා ස්වාමීනි බුදුහාමුදුරුවෝ මොනවා හිතේ තියාගෙන ඕක කිව්වද කියලා මම දන්නේ නෑ. හැබැයි ඉතින් මන් දන්න විදිහට මන් ළඟ තියෙන 8ක් මං කියන්නම්. නිහතමානීකම්. දැන් අපි නම් අපේ ළඟ නැති වුණත් අපේ ಗುಣ කවුරු හරි බොරුවට හරි කිව්වා අපි කියන ඕන් ආගනින් අපේ කෙරුවා. අපි හරි බොරුකාරයෝ පින්වත්නි. හරිම බොරුකාරයෝ. ඒ ළඟදී හොඳ වැඩක් වුණා අපේ ආන්දේ පාංශු කූලයකට ගියා. ගිහිල්ලා අපේ කොළොන්නාය පන්සලේ නායක හාමුදුරු හිටියේ මුලින්ම. අනේ එතන හිටපු හාමුදුරු කෙනෙක් ඉතින් උන්වහන්සේ පිළිගද්දි කිව්වා ශාස්ත්‍රපති රාජකීය පඬිත අපේ කොළොන්නාගේ නායක හාමුදුරු කියලා. උන්වහන්සේගේ අනුශාසනයේදී උන්වහන්සේ කිව්වා අර පඬිතාරු මට රාජකීය පඬිත ශාස්ත්‍රපති කිව්වා මම පිරිවෙන්න අවසානයේ ගණන් පෙල් කිව්වා දෙපාරක්. මට ශාස්ත්‍රපතිත් නැහැ රාජකීය පඬිතත් නැහැ හප්පේ ඔය බොරු නම් කියන්න එපා කිව්වා. නිහතමානීකම. අද ඇති කෙහෙල් මලකුත් නැහැ බොරුවට ඉතින් බොම්බගෙන ඉන්නවා. හරි ආසයි බොරු හරි කියන්නේ. ඔයත් සියුම් සල්ලේක සූත්‍රය කියවන්න. බුදුහාඳුරෝ කියනවා ඒවට නම් වැටෙන්න එපා නිවනින් ඈත් වෙනවා. සල්ලේක සූත්‍රය හොඳ සූත්‍රයක්. අනිත් අය සත්තු මරයි මං මරන්නේ. අනිත් අය කපටි මං කපටි නෑ.
අනිත් අය මායාකාරී මම මායාකාරී. එහෙමයි සල්ලේකේ වඩන්න කිව්වේ. එහෙම නැති වුණොත් පින්වත්නි අපිට ධම්මග නැති වෙලා. උග්ග කියනවා මම නම් දන්නේ නැහැ. ඔය කෑ ගහන දරුවා පොඩ්ඩක් එහාට ගෙනියන්නකෝ. මම මුලින්ම කියලානේ පටන් ගත්තේ. ඒක නවතින්නෙම නැති කෑ ගහිලා. හොඳයි. ඉතින් ඒ නිසා කියනවා ස්වාමීනි මම දන්නේ නැහැ මොනවද කියලා. මගේ ගාව තියෙන ඒවා මන් දන්න විදියට කියන්න. මොනවද කියන්නකෝ කිව්වා. පළවෙනි එක කිව්වා බුදුහාමුදුරුවෝ මට මුණ ගැහුනේ අහම්බේ. ඒ අහම්බෙන් බුදුහාමුදුරුවෝ මුණ ගැහුනහම දූරතෝව දිස්සන්ති දුරදිම දකිද්දි චිත්තම් පසීදි හිත පැහැදුනා. මං හිතනවා ඒක තමයි පළවෙනි ආචාර්ය අද්භූතය. මෙතන ඉන්න කාට හරි බුදුන් ලැබීමම ජීවිතේ වාසනාව කියලා හිතෙනවා නම් පින්වත්නි ඒකමයි ජයග්‍රහණය. නාකි වුණාම බුද්ධං සරණං ගච්ඡාමි යන්න එපා. නන්නතර වුණාම බුදුහාඳුර ළඟට එන්න එපා. ලෙඩ වුණාම බුදුහාඳුර ළඟට අද ගොඩක් ඉන්නේ එහෙමයි. තරුණ කාලේ ඉන්නේ නැහැ. නාකි වුණාම බුද්ධං සරණං ගච්ඡා. ඊළඟට කඩේ බිස්නස් අඩු වුණාම කඩේ බංකොලොත් වුණාම කෙල්ල පැනලා ගියාම දරුවා අකීකරු වුණාම පන්සලේම බුද්ධං සරණං ගච්ඡා. ලෙඩ වුණාම බෝධිය වටේ කරකවන මොකෑ අපේ මිනිහට පිළිකාවක් හැදිලා බුද්ධං සරණං ගච්ඡා. එහෙමනේ. මේ බුදුන් සරණ යාම නාකි වුණාම නන්නත්තර වුණාම ලෙඩ වුණාම වෙන එකක් නෙවෙයි. හදට එකඟව ගුණ වශයෙන් හිතමින් ඥාන බුදුහාඳුරෝ කියන්නේ මේ පිළිමේ නෙමෙයි පින්වත් මේකටත් ආදරය කරන්න. හැබැයි මේ ෆයිබර් මේ මැටි මේ සිමෙන්ති බුදුහාඳුරෝ කියලා අඳුර ගන්න ඕනේ ඥාන මණ්ඩලයක්. බුද්ධ පූජාව කියන්නේ ඥාන පූජාවක්. ඒ නිසායි ඔයත් අඳුරගත්ත බුදුහාඳුරන්ට වැඩිය මං අඳුනගත්ත බුදුහාඳුරෝ ලස්සන. ඔයත් දකින්න බුදුහාඳුරන්ට වැඩිය මගේ බුදුහාඳුරෝ ලස්සන. ඒ නිසායි මහා රෑ දෙගොඩ හරිය දෙකට තුනට පන්සලට ගියත් බුදුන් වඳින්න නැතුව නිදා ගන්න නැත්තේ. මොකද මන් දකින ඥාන මණ්ඩලේ හරි ලස්සන. කොහේ ගියා? මොන තූතුකුඩිය ගිහින් ආවත් මම පැන්කෝපේ පූජා කරලා පහන දැල්වලා බුදුහාඳුරන්ට වන්දනා කරලා ඒ සතුට මට තියෙනවා. මොකෝ මට බුදුහාඳුරු හම්බුණා. ඔයත් මිනිස්සු වෙලා ඉපදිලා මේ සසර දිහා හැරිලා බලද්දි පින්වත්නි ඔයත් කොච්චර නරාවලකින්ද ගොඩාවේ කියලා ඔයත්න්ට තාම තේරිලා නැතුව ඇති. හැබැයි අපි තරම් වාසනාවන්ත පිරිසක් ලෝකේ කොහෙවත් නැහැ. බුදුන් ලැබීමමයි අපේ ජීවිතවල වාසනාව. දැක්කත් ඇති වැන්දත් ඇති. ගැඹුරටම ඥාන මණ්ඩලයේ දක්වාම යන්න බැරි මිනිස්සු අඩුම ගානේ මලක් පහනක් හරි පූජා කරන්න. හැමදාම පූජා කර කර හිතන්න ඒ බුදු සුවඳ බුදු ගුණ බුදු ජීවය බුදු පහස මටත් දැනේවා මරණ මංචකයේ තෙක්. ලස්සන සින්දුවක් කියනවා මේ ඊයේ පෙරේදා ඉඳන් කොල්ලෙක් මං කොල්ලා කවුද කියලා දන්නෙත් නැහැ. හැබැයි මේ වචන ටික ඇහෙද්දිම පළවෙනි දවසේ මං හිතුවා මේ කොල්ලා මගේ හිතනේ කියවන්නේ කියලා. එච්චරට සමීපයි. මොකක්ද ඔයත් උත්තහල බුදු ගුණ පදයක් සවන වැකීවා. බුදු ගුණ පමණක් සිතට නැගේවා. අවසන් මොහොතේ මගේ ඇස පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවි පෙනේවා. ඔයිට වැඩි ආශ්චර්යයක් අපේ ජීවිතවල නෑ. මේ තමයි අපිට ලැබිච්ච පින් කඳ. මේ තමයි අපේ ජීවිතවල අපිට හම්බෙච්ච වටිනම මැණික. ඊට වැඩි දෙයක් නෑ. වෙන උග්ග කියන බුදුහාඳුරු මුණ ගැහිම තමයි පළවෙනි පුදුමේ. දෙක සද්ධර්මයේ මුණ ගැහුණා. බුදුහාඳුරු මට බණ කිව්වා මම ඒ බණ පිළිගත්තා. පිරිසිදු රෙදි කඩට සායම් වුණනවා වගේ ධර්මයේ මට ලැබුණා. ස්වාමීනි ධර්මයයි මිනිහෙට ලැබෙන දෙවනි ආචාර්ය අද්භූතේ. මේ බණ අහණ්ඩාවේ සසර පින තියෙන නිසා. මතක තියාගන්න මේ පන්සල වටේ ඇහෙන තෙක් සීමාවේ හන්තානේ ඕනතරම් බෞද්ධයෝ ඇති. හැබැයි එන්න පින තියෙන්නේ මෙච්චරයි. මම දන්නවා පෝස්ටර් ගහලා හැමතැනම ගෞතම බුදු පියාණන් වහන්සේ හන්තානේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානට වඩිනවා කිව්වත් මීට වැඩිය ටිකක් වැඩි වෙයි. අනිත් උන්ගෙන් උන්ට නාට්‍ය බලන්න තියෙනවා. වෙන වෙන බයිස්කෝප් තියෙනවා, මගුල් ගෙවල් තියෙනවා, පාටි තියෙනවා. උන්ගෙන් නෑ කවුරු වෙනවා කිව්වත් මෙහෙමයි. සා මතක තියාගන්න බණ අහන්න හැමෝටම පිනයි. ආවත් බණ අහන්නත් බෑ. අහන්නත් පින තියෙන. එන්නත් පින තියෙන්න ඕනේ. ඊට වැඩිය පින තියෙන්න ඕනේ බණ අහන්න. කැඩුනේ නැති, සිදුරු නැති, පුල්ලි නැති හරි ලස්සන සීලයක්, අරියකාන්ත සීලයක් මට තියෙනවා. ඔන් තුන්වෙනි ආචාර්ය ඒකයි අතාරින්න පුළුවන්.
හතරවෙනි කාරණේ ස්වාමීනි මගේ ළඟ තියෙන පුදුම දන් දීම. මගේ ගෙදර භෝගයෝ තිබ්බ ගොඩක් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් මෙච්චරක් දිය යුතුයි අච්චරක් දිය යුතුයි මෙයාට දිය යුතුයි එයාට නොදිය යුතුයි එහෙම වන්නේ. කවුද ඉල්ලපු කෙනාට දුන්නා ඕ කාටද ඕනේ ඕන කෙනාට දුන්නා මම මගේ භෝගයෝ දීලා නිදහස් වුණා. අතහරිනකොට දුක අඩුයි නේද තියෙන දේවල් අඩු නිසා. හැබැයි අතහරිනකොට දුක වැඩි පින්වත්නි තියෙන දේවල් වැඩි නිසා. මතක තියාගන්න දානය කියන්නේ දීම නෙවෙයි. අද ගොඩක් අය හිතනවා දානය කියන්නේ දීම කියලා. බුද්ධ ආගමේ උගන්වන්නේ දානය යනු අතහැරීමයි. අතහරින්න නැතුව මොනවද දුන්නත් වැඩක් නෑ. එහෙම බලපුවම බෞද්ධයෝ තමයි දන් දීලම නැත්තේ. බත් ඇටේ ඉඳන් ගණන් හදනවා. ආම්රුන්ගේ මොනවා හරි අඩුපාඩු වුණා කියන අපි දුන්නා පෙම්ම කාලා බලාපියව අපිටම කරා. අපි බත් ඇටේ ඉඳන් ගන්න. ওই පරණ නායකහරු කෙනෙක් කවියක් ලිව්වා මැරෙන්න කලින්. පොත් වෙන්න කලින්. මොකක්ද බිත්තිය ලියලාලු තිබ්බේ. දානෙට බනට පිරිතට හත් වලා මෙට යන්නට ඕනේ අඬ ගැහු වෙලාවට. ඩිංගක් වැරදුනොත් දායකයාගේ කට කුල කීමට ඇරේ දුන්බත් ඇටේ සිට. උන් ගණන් හදාගෙන ඉන්නේ වැරදුනහම කියන්න. දායකයෝ අතහැරලා නැහැ. පල්ලිවල කෝවිල්වල බලන්නකො සිරිදාස විසින් ටැප් එක හයි කරන ලදී. තියෙනවද? ශ්‍රියාකාන්ති කොට්ටෝරේ පූජා කරන ලදී. පියතුමාගේ ඇඳ ආවල් කෙනා විසින් පූජා කොහෙවත් නෑ. අපේ පොල් කටු හැඳි මිටියෙත් ලියනවා. පොල් කට්ටෙත් කොටනවා. කාන්තිගේ පොල් කටු හැඳි කියලා. කඩින පින්කමට ගෙනල්ලා පොල් කටු හැඳි ටික ගෙනත් දීලා පූජා කරලා යනවා. 2026 කටිනට ඇවිල්ලා කොහාඳුනේ අපි දීපු පොල් කටු හැඳි. ආන්දරම්බ කණ්ඩ යනවා. අපි දැන් වෙන වැඩක් නැහැ. සුදු රෙදි වලින් ඔතලා කොට්ටයට තියන් බුදියන්න ඕන පොල් කටු හැඳි ඉල්ලද්දි දෙන්න. ඕකද මහානකම්. ලොකු ප්ලාස්ටික් බේසන් ගේනවා බාල්දි ගේනවා සෝම්පාල උන්න හැට පිම්පිනිස කියලා පූජා කරන මාස 6-7කින් ඇවිල්ලා හාන්දරංග ඔළුව කණ්ඩ යනවා. කෝ බාල්දි මොනවද දුන්නත් වැඩන්නේ. අපි ඉතින් වෙන වැඩ නැහැ බාල්දිය තියලා උඩ ඉඳන් ඉන්න ඕනේ සෝම්පාලට පිම්පිනිස. අනේ ඕවා කරන්න බෑ. මන්නම් මගේ පන්සලේ දායකයන්ට කියලා තියෙන්නේ දුන්නොත් ආයි 4 මායිමකෙන් දෙපා අහන්න. දුන්නා නම් දුන්නා. අතෑරියා. එතනින් එහාට හිතන්න එපා. අද මිනිස්සු මේ කතා හාඳුරු මොනවද දුන්නත් විකුණනවා. ඉතින් විකුණන්න නැතුව මොකක් කරන්නද? ඔයත් හිතාගෙන ඉන්න ඔයත් දෙන්න අටපිරිකරෙන් සිවුරෙන් ඔක්කොම කරගන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් අපිත් විකුණන්නේ නැහැ. ඇයි? දැන් නුවරට අද බණ. නුවරට බණට එද්දි මම පෙට්‍රල් ෂෙඩ් එකේ නතර කරලා අටපිරිකර 15ක් බහලා මල්ලි අද හන්තානේ බණ ගහන්න ෆුල් ටැංක් කිව්වම් ඌ ගහනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. මගේදී අපේ වාහනේ කොල්ලා එකට හොඳට කණ්ඩ ඕනේ. ඒ කණ්ඩ දීලා නවත්තලා අටපිරිකරක් දීලා කඩේට ඕන් එහෙනම් බිල පියව ගන්න කිව්වහම උන් මගේ තට්ටේ පලන්න නැතුව එවනවා නම් ප්‍රශ්නයක් නැහැ. නේද? ලයිට් බිල කපනෝ කියලා රතු පාට බිල යවපුවාම විදුලි බල මණ්ඩලෙන් අටපිරිකර 10ක් බාලා බිල කපන්න එපා දෙයියෝ කියලා කිව්වහම නොකපා ඉන්නවා නම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ මේක ශ්‍රී ලංකාවනේ. එසා මිනිස්සු කලබල වෙන්න එපා. ඔය ඇත්ත පූජා කරන්නේ ශාසනයට නම්. මමත් ශාසනය නම්. මං ඒවා විකුණලා කරන්නේ ශාසනයට නම්. දායකයෝ නිකන් අපාය යන්න එපා. අද කරන්නේ මොකද්ද? පින් කරන්න ඇවිල්ලා දායකයෝ අපායට. අටපිරිකරේ ඔළුව උඩ තියාගෙන එනවා පූජා කරන්න. ගේන ගමන් හිතන විකුණයිද දන්නේ නැහැ. තාම දීලත් නැහැ. සිවුර පූජා කරන්න මෙහෙම අත ගස්සගෙන එනවා. එන ගමන් එහා පැත්තේ කාට කියනවා විකුණනවනේ ඉතින් මේවා. දායකයෝ. මේක හරි ගැඹුරක් ඈ. මේ උඩින් පල්ලෙන් ඕගොල්ලෝ හකහක ගාලා hina වුණාට මේ ඇතුළ තේරුම් ගන්න. මේක ගැඹුරක් ඇති කතාවක්. ඔය ඇත්ත පූජා කරන්නේ ඔය ඇත්තට ඕන දේවල්. අපිට ඕන දේවල්ද කියලා ඔය ඇත්ත දන්නේ නැහැ. එහෙම ඔය ඇත්තන්ට ඕන දේවල් දීලා ඒ දේ හාමුදුරු පාවිච්චි කරයි කියලා හිතනවා නම් ඒක මෝඩකමක් මුලාවක්. පුංචිම උදාහරණයක් කියන්නද? කාට හරි හිතෙනවා පන්සලට එද්දි හාමුදුරන්ට අද කිරිපිටි පැකට් එකක් පූජා කරන්න. ඒ පාර කඩේට ගිහිල්ලා ගන්නේ අපි බොන ඒවද ඔය ඇත්ත ආසේවද? ඔය ඇත්ත ගන්න ඔය ඇත්ත ආසේව මොනවා? නෙස්ට් මෝල්ට් විවා හෝර්ලික්ස්. පන්සල් වල හාමුදුරු බොන්නෙම නැහැ. ඔය හාමුදුරු 100ක් ගත්තොත් 80කට විතර දිය වැඩියා. පන්සල් වල නෙස්ට් මෝල්ට් බොන්නෙත් නැහැ, විවා බොන්නෙත් නැහැ. හෝර්ලික්ස් ගොඩ ගහලා.
අපි විසි කරන්නේ නැහැ. මොකද දායකයෝ බලන්නේ ඉන්නේ. ශ්‍රම දාන වෙලාවට අපිත් ඉතින් දිය කරලා දෙනවා උඹලම බීපල්ලා කියලා. අයිසැක් නිව්ටන් කියනවානේ every action has a reaction කියලා. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. හාමුදුරුවෝ බොන්න නැති එකක් දීලා කියනවා බොන්න. ඉතින් බොන්න නැත්තම් පින්වත්නි කොහෙන් බොන්නද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. දීලා අතෑරියා නම් ඉවරනේ. දායකයෝ වැටයිනට වෙලා බලන් ඉන්න බොයිද දන්නේ. පතර කොලේකවත් උතලා ගෑණියෙක්ටවත් දෙයිද දන්නේ. කඩේට යවලා සල්ලි කරගන්නීද දන්නේ. ඕන් බෞද්ධයෝ. එහෙම කියලා කියන අපි දන් දුන්නා. අනේ දීලා තියෙන කෙහෙල් මල. ඔයත් දන් දීලාම නැහැ. ඔයත් අතෑරලා නැහැ. මම ලස්සන කතාවක් කියන්න. මෙතන ඉන්න අපේ නායකහල්ලා එහෙම අහලා ඇති 70 80 ගණන් වල ලංකාවේ හිටිය මහා තෙරුන් වහන්සේ නමක් මාහෝ සුමේද. මහව සුමේද බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුරු ජීවිත කතා පුතේ කියනවා මාහෝ සුමේද හඳුරු අධිගමයකටපත් වූ කෙනෙක් විය හැකියි කියලා. එච්චරට ගුණවන්තයි. සුමේද හඳුරු විශේෂ වෙන්නේ අය හිටපු ගමන් Facebook එකේ එහෙම උන්වහන්සේ ගැන යනවා. යන්නේ කොහොමද? අවුරුදු 29ක් කැන්සර් එකක් ඇඟේ තියාගෙන ජීවත් වෙච්ච හඳුරු කෙනෙක්. කොහොමද? භාවනාවේ ශක්තිය. චිත්ත ශක්තියෙන් බෙහෙත් නොබී අවුරුදු 29ක් පිළිකාව යටපත් කළා. උන්වහන්සේට හිතුණලු පින්වත්නි දවසක් මැරෙන්න කලින් රුවන්වැලි මහ සෑයට අසදෘස මහ පින්කමක් කරන්න. ඔය පානදුරේ අරියදම් මහඳුලා වගේ කිරිබද්දවල ඥානානන්ද හාරුලා වගේ උන්වහන්සේ වටේත් ලංකාවේ බොහෝ සෙනගක් හිටියා. ඒ කාලේ 80 ගණන් වල උපාසකම්මලා දන්නවා ඇති. උන්වහන්සේ ලක්ෂයක් විතර සෙනග අරන් ගිහිල්ලා රුවන්වැලි සෑයට මහ පින්කමක් කරාලු. කවුරුත් පූජා නොකරන දේවල් පූජා කරලා. මොනවද? ඇද්දල, ගජ මුතු, රන් රිදී, මුතු මැණික්, යාන වාහන පූජා කරාලු රුවන්වැලි සෑයට. පේසාවලු තුන වැහෙන්න අටපිරිකර ගොඩ ගැහුවා. පූජා ඉවර වෙලා මහ සෑයට වැඳලා සුමේද හාමුදුරු පඩිපෙළ බහිද්දී මිනිස්සු පොර කෑවලු අර පූජා වස්තු බෙදා ගන්න. හිතන්නකො අපේ පන්සල් වල කටින පින්කම ඉවරලා බත් ටික කණ්ඩ ගහගෙන ඉන්නේ. රන් රිදී මුතු මැණික් වලට මරා ගන්න ඇතිනේ. මිනිහෙන් දුවගෙන ඇවිල්ලා ගෙව්වලු පඩිපෙළ බහින්න සුමේද හාමුදුරන් බලන්නකො අපි කරපු පින්කම අපරාධය අරුන් ගහ ගන්නවනේ කියලා. සුමේද හාමුදුරුවෝ පඩිපෙළේ නතර වෙලා පිටිපැස් හැරිලවත් බලන්න නැතුව කිව්වලු ඇයි දායකයෝ පූජා වස්තු දිහා හැරිලා බැලුවේ. පින දිහා බලන්න. පූජාව දිහා බලන්න මෙපා කියලා උන්වහන්සේ බැහැලා කුටියට වැඩියා. ඕන් අතහැරීම. මම මහව කයිකාවල රජමහ විහාරේ දැන් මාසෙකට විතර කලින් බණ කියද්දි ඔය කතාව කිව්වා. බණ ඉවර වෙලා නායක හාමුදුරුවෝ ගිලම්පස කෝපයක් දීලා ගියා පණ්ඩිත හාමුදුරුවෝ ඔය බණ කතාව ඇත්ත. අදටත් මේ පූජාවට ගිය අම්මලා මේ මහව ගමේ ඉන්නවා. මොකද මහව සුමේද හාමුදුරුවෝගේ ගමනේ අදටත් ඉන්නවා. මම ඔබ වහන්සේට තව ලස්සන කතාවක් කියන්න ඕකත් බණ කියද්දි කියන්නේ. පින්කම ඉවර වෙලා සතියකට පස්සේ පින්කමේ ප්‍රධානම දායකේ අටපිරිකර ලොරි දෙකක් හොරෙන් පැටෙව්වලු. ඒ ලොරි දෙක මැල්ලුවලු පොලිසියෙන්. සුමේද හාමුදුරන්ට පණිවිඩය එව්වලු OIC මහත්තයා එන්න පොලිසියට ගියලා. සුමේද හාමුදුරුවෝ බිම බලාගත්ත විදිහටමලු ඉන්නේ. පොලිසියට ගියාම OIC මහත්තයා ගවලු හාමුදුරුවනේ ඔන්න අටපිරිකර ලොරි දෙකක් ඇල්ලුවා හොරත් එක්ක. අඩුම ගානේ ඔළුව උස්සලා කවුද හොරා කියලාවත් බලන්නේ නැතුව සුමේද හාමුදුරුවෝ OIC මහත්තයාට කිව්වලු ඒ පූජාව කරලා ඉවරයි. පින් අනුමෝදන් වෙලත් ඉවරයි. එනිසා කැමැති කෙනෙක් කැමැති ප්‍රමාණයකට කැමැති පූජා වස්තුවක් තමන්ගේ ජීවිතයේ යහපත පිණිස ගත දේ. සුවපත් වේවා කියලා උන්වහන්සේ වැඩියලු නැවත පන්සලට. ඕන් අතහැරීම. එනිසා දුන්නා නම් දෙයක් පින්වත්නි නැවත ඒ පිළිබඳව කිසිම ආකාරයකින් සිතක් පහදවන්න එපා. කැලණියට එහා පැත්තේ තියෙනවා මානෙල්වත්ත කියලා ඉඩම. අපේ පණ්ඩිතහාරු දන්නවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට අයිති පෞද්ගලික ඉඩම. උන්වහන්සේ පූජා කළා හාමුදුරු කෙනෙක්ට. ඒ හාමුදුරුවෝ ඒ ඉඩම වික්ක වෙන හාමුදුරු කෙනෙක්ට. ජයවර්ධන මැතිතුමා කැලණි විහාරයට ඇවිල්ලා නායකහරුත් එක්ක කතා කර ඉඳිද්දි දායකයෙක් ඇවිල්ලා කියනවා බලන්නකො ජනාධිපතිතුමා අර හාමුදුරුවෝ කරපු අපරාධේ. ඔබතුමා දීපු ඉඩම විකුණලා. ජයවර්ධන ජනාධිපතිතුමා කියනවලු කෑ ගහන්න එපා මම පූජා කරලා ඉවරයි. හාමුදුරුවෝ විකුණන්න බැරි නම් ඔයාගෙන කාපු දෙන් කිව්වලු. ඕන් අතහැරීම. එනිසා පින්වත්නි උග්ග කියනවා මං අතහැරියා.
පහ ස්වාමීනි මං සංඝයා ඇසුරු කරා නම් ඇසුරු කරේ සකසාමයි නොසකසා නෙමෙයි. කතා කරත් හාමුදුරුව ගැන හිතුවත් ක්‍රියාකාරකම් වල යෙදුණත් සකසාමයි මෛත්‍රියෙන්මයි. ආවට ගියාට නෙවෙයි. හයවෙනි කාරණේ කියනවා මම ගියාම හාමුදුරුව මට බණ කිව්වා නම් මං සකසාම බණ ඇහුවා නොසකසා නෙමෙයි. හැබැයි හාමුදුරුව බණ දන්නේ නැත්තම් මං හාමුදුරුවන්ට බණ කිව්වා. ඕන් අනාගාමී උපාසකයා. හාමුදුරුව බණ කියද්දි හොඳට බණ ඇහුවා. හාමුදුරුව බණ දන්නේ නැත්තම් මං හාමුදුරුවන්ට බණ කිව්වා. බුදුහාමුදුරුව ශාසනයේ තිබ්බේ තනි රෝදයක් උඩ නෙවෙයි. රෝද 4ක් උඩ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එසා ගිහි ඇත්තෝ පින් සිද්ධ වෙයි මේ ශාසනයේ හාමුදුරුවන්ට විතරක් බාර දීලා ඉන්න එපා. ඔය ඇත්තෝ ධර්මයෙන් විනයෙන් පොහොසත් වෙන්න. හාමුදුරුව වැරදි පාරවල් වල යද්දි මෛත්‍රී සහගතව හාමුදුරන්ට පෙන්නලා දෙන්න. හාමුදුරනේ අපි දාන දෙන්නේ සිව්පසයෙන් උපස්ථාන කරන්නේ. ඔබ වහන්සේලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා කියලා මහාන වෙච්ච අය. ඔය දේ ගැලපෙනවද කියලා නැවත හිතන්න. මෛත්‍රී කියන්නේ දායකයෝ ධර්මයෙන් සන්නද්ධ වෙන්න ඕනේ. අද දායකයෝ ධර්මයෙන් සන්නද්ධ නැහැ. ධර්මාසනේ ඉඳගෙන හාමුදුරුවෝ කියන ඕන දෙයකට දායකයෝ සාදු කියන. මම පන්සලක බණකට ගියා මේ පුංචි උන්නාංශ කෙනෙක් අවුරුදු 10ක් විතර හරි මොකරි. නාකාරෝ කිව්වා අපේ පරණ පන්සල පෙන්නලා එන්න. මගෙන් අහනවා විහාරකයේ ඇතුලේදී. හාමුදුරුවෝ දන්නවද බුදුහාඳුරගේ රූපේ ලොකුවට හදලා දොර පුංචියට හදන්නේයි කියලා? මං කිව්වා මං දන්නේ නැහැ නේ පොඩි උන්නාංශේ. ඒ පාරකෝ අපේ ධර්මශාලාවේ එක එක හාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කිව්වාය කියලා පට්ටපල් බොරු කියද්දි බුදුහාමුදුරන්ට කේන්ති ගිහිල්ලා යයි කියලා බයට කිව්වා. මගේ ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ. මං කවුද කිව්වේ? ලොකු හාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වාය කියලා පට්ටපල් බොරු. අද ඇහෙන්නේ නැද්ද ඔය ඇත්තන්ට? ඇහෙනවා. ඔය ඇත්ත ධර්මයේ විනය දන්නේ නැති නිසා සද්ද නැතුව ඉන්නවා. අද මං ආගෙන සමහර හාමුදුරුවෝ ධර්මාසනේ ඉඳගෙන කිය මේ පින්වත්නි බුදුහාමුදුරුවෝ බුදු වෙලා තියෙන්නේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේනේ. මම හිතන්නේ හීන දැකලා. කොළොන්නාවේ සාලමුල්ලෙලු ඉපදුනේ සල්ලුවේනේ කොණලු. මං හිතන්නේ නොම්බිලි සල්ලුවේනේ කියලා. ওই හාමුදුරුවෝ කියනවා දැන් හබරඬු බුදුනේ කෑගල්ලෙලු තව මොකක් හරි උනේ සාදු 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 කියලා. තව ආහාර කළා වලස් මුල්ලෙලා කියලා කියන. අපි දැන් මේ නිරුක්ති වලින් බණ කියන්නයි යන්නේ. පරපටි බද්ද අනුන්ගෙන් පටි ආරම් තද කරගන්න කියලා. සෝවාන් වුණාම 4-5 පාරක් බඩේරි යනවා චරචර ගාලා සාදු 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 කියනවා. ධර්මයේ නාමයෙන් අධර්මයේ වපුරන. ධර්ම විකෘතියක් ඉදිරිපත්. එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි මහා සැරට. සීලේ වැඩක් නැහැ, භාවනා වැඩක් නැහැ. කාටද වා කරලා හරි ගියේ අපි වවල අපි කන්නේ තොපිත් වවාගෙන කාපියව. සාදු 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 නියමයි කියනවා. එසා දායකයෝ හරියට බණ දැනගන්න. ඔය ඇත්තෝ බණ නොදන්න තාක්කල් සංඝයා ඔය ඇත්තෝ රවට්ටනවා තොප්පි වෙලෙන්දගේ කතක් කියලා. අද වෙලා තියෙන්නේ ඒකයි. ගිහියෝ දන්නේ නැහැ සීමාව. ගිහියෝ දන්නේ නැහැ විනය, ගිහියෝ දන්නේ නැහැ ධර්මය. මම මේ කියන්නේ ඔය ඇත්තන්ට හාමුදුරන්ට එරෙහිව අවිගණ්ඩ කියලා නෙවෙයි, ගණ්ඩ හිතන්නවත් එපා. මෛත්‍රී සිතක් උපදවගෙන අහන්න හාමුදුරනේ අපි කල යුත්ත නොකල යුත්ත අපිට කියලා දෙන්න ඔබ වහන්සේලා නිවැරදි ධර්මයේ වටහා ගන්න. උපාසකයෝ ත්‍රිපිටකය කියවන්න, අට කතාව කියවන්න. බුදුහාඳුරෝ අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ අපිට කබඩොල දාලා ඉබ්බොත් දාලා හඳුන් කුරු අල්ලන්න නෙවෙයි. ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන ලස්සන ජීවිතයක් ගත කරා. එසා ඔයත් ධර්මයෙන් සන්නද්ධ නැත්තම් හාමුදුරුවෝ රවට්ටන මොකෝ ගිහියෝ බණ දන්නේ ඕන එකකට සාදු කියනවා කියලා දන්නවා. ඔය පන්සලක් තිබ්බලු පන්සල එහා පැත්තෙන් ඇලක් යනවා. ඇල වැස්සට උතුරලා මාළු පිරිලා. හාමුදුරුවෝ වැඩි හිත හදපු නැති කෙනෙක්. කුසලයේ අකුසලයේ දන්නේ, කර්මයේ කර්ම විපාකයේ දන්නේ. හාමුදුරන්ට හිතනවලු මාළු ටික අල්ලගෙන කන්න. ඇබිත්තට කිව්වලු දැලක් දමාපන් දැම්මා. අමතක වුණා පහුවෙන්ද පෝය කියලා. උපාසකම්මලා එක්කෙනා දෙන්න පන්සලට එනවා. හාමුදුරුවෝ දැනගත්තා දැන් ඉතින් දැල දැක්කොත් ඉඳලා ඉවරයි. ඇබිත්තට කිව්වලු මම උපාසකම්මලව ධර්මශාලාවට දාගෙන සිල් දීලා බණ කියන්න. උඹ දැල ඇදපන්.
ලොකු මාළු ටික අල්ලාගෙන ගිහිල්ලා හට්ටියකට දාලා වහලා තියාපන් මං ඇවිල්ලා උයන්නම් කියලා. හාමුදුරුවෝ දුන්නා සිල්, දායකයෝ ඇවිල්ලා දුන්නා දානේ, උපාසක අම්මලාත් ඉදියප්ප 15,000ක් කෑවා. පාන් පිටිත් දෙකක් තුනක් කෑවා. බත් හැන්දකුත් කෑවා. දැන් ඉතින් නිදි මතයි. පිටි වලට හේතු වුණා ටිකලක් යද්දි හාමුදුරුවෝ දැන් බණ කියනවා ජාතක කතාවක් අරගෙන ලස්සනයි බණ. බණ කියද්දි උපාසක අම්මලා බණ අහන්නේ නැහැ නිදි කිරනවා සමහරු ලීරනවා ගොරවනවා නිදි. ඔයාලා කනල්ලේ වෙවන්නේ ඇබිත්තය දැල ඇදලා. ලොකු මාළු ටික සරමට දාගෙන වතුර බේරගෙන මිදුල මැද්දෙන් යන. හාමුදුරන්ගේ දැන් හිතේ වැඩ කරන්නේ මාළුනේ. හාමුදුරුවෝ බැලුවා වටපිට ඔක්කොම උපාසක අම්මලා බුදි බණ හඬ වෙනස් කරන්නෙම නැතුව ඒ හඬින් මහනවා ඇබිත්තය. පෙරදා අපසෑදූ මාලිගාවේ කවුරුන් වැඩ සිටින්ද? ඇබිත්තයා නැවතිලා කියනවා කයිතාලංකාරයෝද ගොඩමඩ පෙතියෝද දෙපටකියක් කාරය අනද තෙරුන් වහන්සේත් වැඩේ තිති ස්වාමීනි. නිදියන් හිටපු ගෑනු ටික කල්පනා කරා දැන් හඬ වෙනස් වුණා. ඇස්සරලා බැලින්නම් දොරකොඩ ඉඳගෙන ඇබිත්තයා කියනවා අනද තෙරුන් වහන්සේත් වැඩේ තිති ස්වාමීනි. සාදු කිව්වා. මොකක්ද උන් කිව්වේ? ගොඩ මඩ පෙතියු කාවයියෝ අහුවෙලා ගොඩේ මඩේ දෙකේ වෙයි. කයිතාලංකාරයෝ නලා පිබෙනු අර හුංගෝ මේම නලාව දිගට තියෙන. දෙපාටකියත් කාරේ සට ගාලා ගහන උන් පෙතියෝ අහුවෙලා. ඊටසෙන් දිග ආදෙකුත් ඉන්නවා දැලේ. අනද තෙරුන් වහන්සේත් වැඩෙන් දිති ස්වාමීනි. කාලයක් තිස්සේ කරපු වැඩේ නොතේරෙන්න කියනවා. ඒසා කියනවා සාදු ඔන්න අපිට වෙලා තියෙන වැඩේ. අපේ හානේ තරහ වෙන්න එපා. සමහර හාමුදුරු පැය 3ක් බණ කියනවා කියලා ගෑනුන්ට බයිනව නේද? ගෑනුත් හකහ ගාලා hina වෙලා ගෙදර යනවා. කෝ බණ පදයක්. තොප්පි වලින්දගේ කතාව කියනවා අයිස්ක්‍රීම් කාපු හැටි කියනවා දාන ගෙදෙට්ට ගිහලා වැඩේ වැරදිච්ච හැටි. මොනවද මේ බණ? හාමුදුරු බණ කියද්දි දායකයෝ බලන්න මොකද්ද සූත්‍රය? මම පටන් ගද්දි කිව්වේ චූල ගෝපාලක සූත්‍රයේ මාතෘකා. ගෙදර ගිහින් බලන්න මේ කියපු බණයි පොතේ තියෙන බණයි හරිද? අටුවාවේ මොකද කියන්නේ? ඒකයි ධර්මානුකූල දායකයාගේ ක්‍රියාව. එහෙම නැතු ඕනෑම වල්පල් ටිකක් කියලා යන්නේක නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒසා ධර්මයෙන් දිනන්න ඕනේ. උග්ග කියනවා ස්වාමීනි මම බණ කියන්නේ නැති හාමුදුරන්ට මම බණ කියලා දුන්නා. එහෙම දායකෙක් මම. 7 වෙනි එක කියනවා මම දෙයියන්ට ප්‍රිය වුණා. ඒකත් උපාසකයෙකුගේ ගුණයක්. 8 වෙනි එක කියනවා ඕරම් භාගීය සංයෝජන පහම දුරු කළා. ඕකයි මගේ ආචාර්ය අද්භූත. එනිසා ඔය ඇත්තොත් පින්වත්නි බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල සුරක්ෂිත විය යුතුයි. අද පටන් ගන්න. චූලගෝපාලක සූත්‍රයේදී බුදුහාඳුරු පටන් ගන්න ක්‍රම දෙකක් කියනවා. ඒ දෙක කියලා මම බණ ඉවර කරන්න. බුදුහාඳුරු ගිහි පැවිදි අපි ඔක්කොටම කියනවා පළවෙනිම එක. ජීවිතය අද ඉඳන් පටන් ගමු. මොකද්ද පළවෙනිම? පාමොච්ච බහුලා හෝත. සතුටු සිතින් වාසය කරන්න. බෞද්ධයෝ නම් ඔබේ මොහොනේ හිනාවක් තිබිය යුතුමයි. බෞද්ධයෝ එල්ලගෙන ඉන්නේ නැහැ මූණවා. අද මිනිස්සු හරි ප්‍රශ්න පාරවල් වල ගියත් කොහේ හිටියා මූණ එල්ලාගෙන ඉන්නවා. මොකද මූණ එල්ලගෙන කිව්වම මිනිස්සු මොකද කියන්නේ? හාමුදුරලට නම් මොකද ඉතින් ආන්ලට ඔක්කොම නිකන් හම්බ වෙනවනේ අපිට එහෙම. කිරිපිටි එක 1080යි කියනවා. බොම්බයි ලුණු 500යි කියනවා. සීනි දැන් 400යි අපිට ඉතින් නිකන් හම්බ වෙන්නේ නැහැ නේ කියනවා. අනේ හාමුදුරුවෝ වශයෙන් අපි සතුටින් ඉන්නේ අපිට නිකන් හම්බ වෙන නිසා නෙවෙයි. අපි මහානකම තුල හිත හදලා නිසා. ලංකාවේ කොහෙවත් පන්සල් වල ගහලා නැහැනේ බෝඩ් අපිටත් ගිලන්පස බීමට අවශ්‍යයි ඇන්කර්ම දෙනු. නෑ නේද? හන්තානෙත් නෑ, මගේ පන්සලෙත් නෑ, කැලණි විහාරෙත් නෑ, දලදා මාලිගාවෙත් නෑ. ඔය ඇත්ත දුන්නොත් වලදනවා නැත්තම් කාට කෝප්පේ බීලා සද්ද නැතුව ඉන්නවා. මහානකම කියන්නේ ඒකයි. ඒසා ඇන්කර් 1085ට නෙමෙයි 5000ට ගියත් අපි බහින්නේ නෑ ටවුන් එකට. බොම්බයි ලුණු 500ට ගියාම ගිහියෝ අඬනවා. අපි අඬන්නේ නෑ. 5000ට ගියත් අපිට වැඩක් නෑ. අපි ඔයත්තන්ට කවදාවත් කියලත් නෑ කියන්නෙත් නෑ බොම්බයි ලුණු දාලම දාන්නේ ගෙනෙව් කියලා. ඔයත් දාලා ගෙනවොත් ඒක වලදනවා නොදාගෙනවොත් ඒකත් වලදලා අපි සතුටින් ඉන්නවා. මහානකම කියන්නේ ඒකයි.
බොම්බයි ලුණු නැති දානෙත් කන්න අපි හිත හදලා තියෙන්නේ. ඔය සමහර කාන්තාව ලුණුත් නැතුව ගියේ ඒවත් කන අපිට බොම්බයි ලුණු නැති එක මා කද්දක්. ඒ නිසා මතක තියාගන්න මහානකම කියන්නේ නොලද දෙයින් දුක් නොවින්න එක. මම ඔයත්තන්ට කියන්නේ සෙනෙහසින් ජීවිතය කියන්නේ ඇන්කර් නෙවෙයි. ජීවිතය කියන්නේ බොම්බයි ලුණු නෙවෙයි. ජීවිතය කියන්නේ සීනි නෙවෙයි. අපි මහා නොකල් ස්ථාන 8කින් බේරිච්ච අය. අපි ඉපදෙන්න සුදුසු නැති නරකම තැන් 8කින් බේරිච්ච අය. අපි මේ මෙතන ලස්සනට මනුස්ස විදියට බණ අහන වෙලාවෙත් නිරිසත්ත්වය විඳින දුකේ කෙලවරක් නැහැ. තිරිසන් ලෝකේ සත්තු විඳින දුකේ කෙලවරක් නැහැ. පෙරේතයෝ විඳින දුකේ කෙලවරක් නැහැ. එනිසා බුද්ධියෙන් හිතන්න අපි මිනිස්සු වුණා අංග විකල මන්ද බුද්ධික නැහැ. ඇස කන නාසය දිව ශරීරය ඔක්කොම හොඳට ලැබුණා. තිසරණයක් ලැබුණා. ලැබෙන්න ඕනේ ඉපදෙන්න ඕනේ සුදුසුම රටකත් අපි ඉපදුනා සද්ධර්මයක් ඇහෙ. කල්යාණ මිත්‍ර භාවයෙන් ස්වාමීන් වහන්සේලා උපකාරත් කරන අපි තරම් වාසනාවන්ත පිරිසක් නැත. හැමදාම උදේට නැගිට ගමන් කල්පනා කරනවා මම මැරිලා නෑනේ. තව දවසක් මට තියෙනවනේ. මේ දවසෙත් අන්තිම තප්පරය දක්වා මම ගුණධර්ම ප්‍රගුණ කළ යුතුයි නේද? සතුටින් ඉන්න අපිට කොච්චර හේතු තියනවද? දුක හිතෙන හේතු 1000ක් අතර සතුටින් ඉන්න හේතුවක් හොයාගන්න. අපි මිනිස්සු වුණා කියන එකම අපිට සතුටු වෙන්න හේතුවක්. ඒ නිසා බුදුවරු අපිට කියන පළවෙනි කාරණේ මොකක්ද? ආමොජ්ජ බහුලා හොත. සතුටු සිතින් ඉන්න. සතුටු සිතින් ඉන්න පළවෙනිම උපදේශ මම ඔයත්තන්ට දෙනවා මොකවත් අතාරින්න එපා. ඔක්කොම ළඟ තියාගන්න. ඔය සමහරුන්ට වැරදි බුද්ධ ධර්මයක් අද කියලා දීලා යනවා සියල්ල අතාරින්න කියලා. එහෙම බුද්ධ ධර්මයක් නැහැ. සියල්ල අතෑරියාම නිවන් දකින්නවා නම් අපිට කලින් නිවන් දකින්නවා ඉන්දියාවේ ඉන්න නිගන්ඨයෝ. උන් ඇඟේ තියෙන වස්ත්‍රෙත් අතෑරලා හෙළුවෙන්නේ ඉන්නේ. ඒහා උන් සියල්ල අතෑරපුවා. අපි එහෙම අතාරින්නේ නැහැ. බුදුවරු ත්‍රිපිටකයේ කොහෙවත් සියල්ල අතාරින්න කියලා කියලාත් නැහැ. බුදුවරු කියලා තියෙන්නේ සියල්ල අතාරින්න කියලාද අතහැරෙන බව දැනගෙන සතුටින් ඉන්න කියලා. දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන තැන තේරුම් අරගෙන සතුටින් ඉන්න විසාකලා ලස්සන කොණ්ඩ මොස්තර දැම්මා පංච කල්යාණෙන් අගතැන්පත් හොඳ ලස්සනට ඇඳා පැලැන්දා රත 500ක් පිරිවරාගෙන යාළු මිත්‍රයොත් එක්ක ගී සින්දු කියාගෙන පන්සල් ආව අවුරුදු 16 වෙද්දි කසාද බැඳ අවුරුදු 7 දී සෝවාන් වුණේ 7 දී සෝවාන් වෙච්ච විසාක 16 දී බැඳලා ළමයි 20ක් හැදුවා ගිහි ජීවිතය තුල ස්ථාවරයි තමන් බැඳ ස්වාමියාත් එක්ක සතුටින් හිටපු ගෑනු දෙයියෝ දීපු බබාලා නෙමෙයිනේ දරුවෝ 20ක් මොනපුරු මිනිපිරියෝ 100ක් මැරෙනකන් ලස්සනට හිටපු ගෑනු මොනවද අතහැරලා දෙන්නේ මොකවත් අතහැරලා නැහැ එකක් තේරුම් ගත්තා සිටුමාලිගයක හිටියත් දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා ඒ නිසා මොකවත් අතාරින්න එපා දසන ගයක් හදන්න වාහනයක් ගන්න හොඳට සැප මේ බෞද්ධයන්ට මේ නාස්තිකවාදයක් කියන්න යන්න එපා අද ගොඩාක් අය බණ කියන්නේ මොකවත් එපා රසාවුලුත් එපා සල්ලි හම්බ කරන්නත් එපා බඳින්නත් එපා ළමයි හද දුකයි අනේ මොන පිස්සුද බුදුවරු එහෙම බණ කියලා නැහැ බුදුවරු මිනිස්සු ලස්සනට ඉන්න එකට බොහොම කැමති ඒකයි බුදුහාඳුරුගේ බඹරස්සේන ඉරියතෝ මල නොතලා රොංගන්න මීමැස්සෝ වගේ උඹලා කාටවත් කරදරයක් නැතුව සල්ලි හොයාපල්ලා වම්මිකෝ ඌපචීයති වේයා පුංචි පුංචි මැටිගුලි ගනනලා ලොකු තුඹසක් හදනවා වගේ උඹලත් හොඳ සල්ලිකාරයෝ වෙයල්ලා සතුටින් ඉඳපාලා දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා තේරුම් ගන්න. ඔය ඉස්සර මිනිස්සු ලස්සනට කිව් රන් විමනේ සිටිමු දුක අඩු නැද්ද? අතරම් මාලිගයේ ඉන්නේ හැබැයි දුකයි දුක කියන එක තේරුම් ගන්න. මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද අපි රත්තරන් ආයිත්තන් මැණික් පොරෝගෙන ඉන්න හැබැයි කුණු කය දිරනවා තේරුම් ගන්න ඊළඟට කියනවා පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මී පැණි වල පොඟෝ කෑවත් මේ කෑවා ඊළඟ මොහොතේ බඩගිනි ආයි කෑවා ආයි බඩගිනි ඉවරයක් නැහැ පැණි වරකා ගහටත් හෙනනවා දිද්ද හොඳට ගෙඩි හැදිලා පිරීලා තියෙන පැණි වර්ග ගස් වලටත් ගෙඩි හැද එහෙමයි කියලා අනිත් ගස් ගෙඩි නොහදා තියන්නේ නැහැ හදනවා. ඔයත් හොඳට සතුටින් ඉන්න දවසක මැරිලායි කියන එක ඔළුවේ තියාගන්න. මේ ඔක්කොම නැති වෙයි හැබැයි එහෙමයි කියලා සතුටින් ඉන්න එක අතාරින්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මොකද්ද කරන්න ඕනේ?
සියල්ල අතාරින්න නෙමෙයි අතහැරෙන බව දැනගෙන සතුටින් ඉන්න. ඊළඟට තව එකක් කියනවා බැඳීම් එපාලු අතාරින්න. මම දකින්න සමහර තැන්වල ඔය ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා ලංකා විශාල පිරිසක් වට කරගෙන බැඳීම් එපා. බැඳීම් එපා. හොරණ පැත්තේ ජේතවනාරාමෙද මොකද්ද කියලා. ඒකේ කියන බැඳීම් වැඩන්නේ අපි බල්ලෝ වෙනවලු මූසෝ වෙනවා. බැඳීම් එපා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තෙන් බැඳීම් එපා නම් මොකටද සිංහලුවාද සූත්‍ර දේශනා කළේ? මොකටද බුදුහාඳුර ව්‍යාග්ගපජ්ජ සූත්‍ර දේශනා කරේ? පත්තකම්ම සූත්‍ර මොකටද? බැඳීම් එපා. දෙමව්පියෝ දරුවන්ට සලකන විදිය, දරුවෝ දෙමව්පියන්ට, ගුරුවරු ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයෝ ගුරුවරුන්ට, හාමුදුරුවෝ ගිහියන්ට, ගිහියෝ හාමුදුරුවන්ට සමාජයේ පැවැත්ම දේශනා කළා. මොකද්ද හරියක? බුදුහාඳුරෝ දේශනා කරන්නේ බැඳීම් එපා කියලා නෙවෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න. අම්මට සලකන්න අම්මා කියන මට්ටමේ ඉන්නකම් විඥාණය මේ ශරීරයෙන් පහ වුණාට පස්සේ එතන අම්මෙක් නැත. මරණයත් එක්ක සියලු බැඳීම් අතාරින්න. කර්මානුරූපීව අම්මා ගිහිල්ලා වෙන කොයි හරි ඉපදුනහම අපිට අම්මා කියන්න බෑ. අම්මා සමහර වෙලාවට අපේ හතුරෙක්ගේ කුසේ ඉපදෙන්න පුළුවන්. සමහර වෙලාවට සතියකින් දෙකකින් අම්මා ඉස්සෙක් පොගරිස්සෙක් වෙලා අපේ කෑම පිඟානේ අපිට හම්බ වෙන්න පුළුවන්. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. සසර ඉපද මැරි යන ගමනක කොටස්කාරයෝ අපි. ඒ නිසා ඉන්නකම් අම්මට අම්මා කියන තැන තියලා සලකන්න. තාත්තට තාත්තා කියන තැන තියලා සලකන්න. මැරුණට පස්සේ විගඩම් කරන්න එපාද. ජීවත් වෙන අම්මට දොඩම් ගෙඩියක් මිරිකලා දෙන්නේ නැති උන් නලාට පස්සේ දොඩම් වට්ටි අරගෙන යනවා දෙයියෝ බලන්න. අම්මට පින් දෙන්න. දෙයියෝ ඇහක්වත් අරලා බලන්නේ. ඉන්න අම්මට සලකන්න බුදුහාමුදුරන්ට වගේ. පණ තියෙන අම්මට සලකන්න. ඉන්න අම්මා වෙනුවෙන් යුතුයකම් කරන්න. එතකොට පිනුත් රැස් වෙනවා, සසරත් කොට වෙනවා. හැබැයි මරුණාට පස්සේ වෙන්වත්නි අතහැරලා දාන්න සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. ඔන්න සතුටින් ඉඳිය හැකි මාර්ගය. බුදුරු කියනවා පාමොජ්ජ බහුල හොත. සතුටින් හැමදේම පරිහරණය කරගෙන සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියන එක විශ්වාස කරගෙන hina වෙලා සතුටින් ඉන්න. 2. කේමම් පත්තේත බික්කෝ. හැබැයි මහණෙනි සතුටින් ඉන්න ගිහිල්ලා නිවන නැති කරගන්න එපා. නිවනම පතව වෙනකක් නොපතව. ඒ කියන්නේ ඕනෑමට වැඩිය සතුට වැඩි වුණාම අපි කෙලෙස් වලට ලොල් වෙලා පංචකාම සම්පත්තියට නැඹුරු වෙලා නිවන අතාරින්න පුළුවන්. බුදුරු කියනවා නිවන අතාරින්න එපා. කේමං පත්තේත බික්කෝ. නිවනම පතව වෙනකක් නොපතව. ඇයි? ගෝපල්ලා ලස්සනට මේ පාර අපිට කියලා දීලා. එසා ඔයත් අඩුම ගානේ මව් ඇස්සියගේ කිරිසුවඳට තනකුඩු වල එල්ලීලා හුක් හඬින් මව් ඇස්සියගේ කකුල් දෙක යටට වෙලා පිළිසරණක් ලබන වසුපැටව බවට හරිපත් වෙන්න. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී බවට හරිපත් වෙන්න. පුළුවන් නම් කිස බලකෝ ගාවෝ කුස බල ගවේක් වෙන්න, සතර අපායෙන් නිදහස් වෙන්න. පුළුවන් නම් පින්වත්නි දඟකාර වස්සෙක් වැසියක් වෙන්න, සකු르දාගාමී ඵලයටපත් වෙලා. පුළුවන් නම් බලවන්ත ගවයෙක් වෙන්න, අනාගාමී ඵලයටපත් වෙලා. එතනිනුත් එහාට ගිහිල්ලා ඔයත් අවසානයේ උත්සාහ කරන්න ඕනේ ගෝ පරිනායකෙක් බවට පත් වෙන්න. මහරහතන් වහන්සේ ඔන්න සසරේ දිනන තැන මා නාගං ගට්ටේසි නමෝ කරාහි නාගාහි. ගැටෙන්නේ නැති කෙනා, নমස්කාර කළ යුතු කෙනා රහතන් වහන්සේය. එහෙනම් ඔයත්න්ට මන් දීපු උපදේශ ටික මොකද්ද? පළවෙනි එක, අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේව පිළිගන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ගොපල්ල භාවය පිළිගෙන අපි උන්වහන්සේගේ ගවයෝ බව පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ මාර්ගය වඩන්නත් ඕනේ. සතුටු සිතින් ජීවත් වෙන්නත් ඕනේ. නිවනම පතාගෙන ඉන්නත් ඕනේ. ජීවිතය සතුටින් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න අදිස්ථාන කරගන්නත් ඕනේ. එහෙම අදිස්ථාන කරගන්න ඔයත්න්ටත් මේ අහපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව 9යි. මම එක හිතේ වෙලාවට තමයි නැවැත්තුවේ, බලද්දි 9යි. මම මේ බණ කියන්න යන ගොඩාක් තැන්වල හාමුදුරුවෝ ඔරලෝසු තියන්නේ. මම හිතන්නේ බණ ඉවර කරයි පැයෙන් කියලා ඇති. වැඩිපුර බණ ටිකක් කියන්න කියලා. ඔරලෝසු තියන්නේ එක්ක වෙලාව දුවන්නේ නැති ඔරලෝසු තියෙනවා. දුරාවුත් නම් වැඩිපුර කියන එකයි අද පැය දෙකක් කිව්වේ. හැබැයි ඔයත් හොඳට බණ ඇහුවා. ඒකත් මට සතුටුයි. මුලින් ටිකක් නොසන්සුන් ගතියක් තිබ්බා.
හැබැයි පස්සේ හොඳට ඔය තව 10 බණ ඇහුවා. හරි සතුටුයි. අපේ හාමුදුරුවෝ නිවිලානේ. එසා දායකයොත් නිවෙන්න ඕනේ. එහෙම තමයි පන්සල් වල තියෙන හාමුදුරුවෝ නිවිලා නම් දායකයෝ නිවෙන්නම ඕනේ. හාමුදුරුවෝ උදාහරණයට අරන්. එසා මේ හැම දිනාටම සසර යහපත පිණිස මේ උතුම් ධර්ම දානමය පින හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔය ඇත්ත හැම දිනම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියන්ොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් මිට 3 මාසයකට පමණ ඉහත අපවත් වී වදාළ අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අනුනායක දුරේ වූ හන්තාන ශ්‍රී ධර්මරත්න මූලික පිරිවෙනේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පඬිත විනයාචාර්ය අති ගෞරවාර්හ අවසර අපේ දොඩම්වල ශ්‍රී ධම්මරතනාභිධාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට එවැගේම අපවත් වී වදාළ ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මෑණියන් වසර 3කට පමණ ඉහත අපවත් වී වදාළ දොඩම්වල සංඝමිත්තා මෙහෙණින් වහන්සේට මේ පින් අත් වේවා. ඒ ඇතුළු කොටගෙන මේ විහාර පරම්පරාව නමින් අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පන්සලේ අභිවෘද්ධියට වැලි කැටයක් හරි පූජා කරලා මිය පරලොවගේ සතර පෙරුවේ දායක කාරකාදීන්ට අද පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරන අජිත් යටිගම්මන මහත්මයා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ විසූ විශ්‍රාමලත් හාරගම විදුහලේ විදුහල්පති සාමවිනසුරු දයා බණ්ඩාර යටිගම්මන පියතුමාණන් විශ්‍රාමලත් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ පාඨශාලාචාරිණී මංගලිකා යටිගම්මන මෑණියන් ප්‍රධාන මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලුම දෙනාට මේ පින් ඇසේවා දැනේවා. පින් දැක සතුටු වේවා. අනුමෝදන්ව සතුටු වේවා. දුකින් අත මිදේවා. සැප ලබා ගනීවා. නුදුරු භවයක අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කර. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අද මේ පින්කම සිද්ධ කරන්ට මේ අත්තන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අභිනව අනුනායක දුරේට පත් වූ මේ විහාරයේ විහාරාධිපති ගරු කටයුතු අපේ හන්තානේ ධම්මගවේෂී ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන අපේ උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය ඔබවන උතුම් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනෙකුත් නායක හාමුදුරන් වහන්සේලාට පඬිත හාමුදුරන් වහන්සේලාට අපේ පුංචි හාමුදුරුවෝ මේ හැම දෙනා වහන්සේලාට මේකසේ මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා. අද පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරන අජිත් යටිගම්මන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අත් වේවා. ඒ පවුලේ සියලු දෙනාට පින්කමට ආවගිය දැක බලා සතුටු වුණ වචනයකින් උපකාර කළ අත දුන්න හිත දුන්න හැම දෙනාට මේ පින්කමට ආවගිය දැක බලා සතුටු වුණ හැම දෙනාට එකසේ මේ පින් අත් වේවා. ඔබ සෑම සියලු දෙනාටම ඔබගේ පවුල්වල සියලුම දෙනාට මගේ ගෞරවනීය ගුරුදේවයන් වහන්සේට දෙමව්පියන්ට මේ හැම දෙනාට එකසේ මේ පින් අත් වේවා. ඔබ අප සෑම සියලු දෙනාම මේ පින් බලයෙන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සඵල වේවා. මෙලව පරලොව ජීවිතය යහපත් වේවා. අවසන් උතුම් නිවන් සම්පත් පිණිසම මෙපින හේතු වේවා වාසනාව වේවා.